අපේ බුදුරජාණන් වහන්සේ සහ තව සුවිශේෂී කෙනෙක්. ඒ කෙනා කවුද කියලා අවසානට කියන්න. ඒ දෙදෙනා එකතුව කාටවත් ලං විය නොහැකි ලෙස මෞපිය උපස්ථානයේ සිදු කළ අයුරුයි අද බණ කතාවට කියන්නේ. හේතුව බුද්ධ ශාසනය නැසෙනවා කියන්නේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා කියන්නේ මෞපිය උපස්ථානයේ ලෝකෙන් අතුරුදහන්. අම්මව වටින්නේ නැහැ එතකොට. තාත්තව වටින්නේ නැහැ එතකොට. අපි අවසාන ටිකයි රැක ගන්න ඕන. ගහකින් ලිස්සලා රූටලා ආවට පස්සේ දැන් අල්ලගෙන ඉන්න තැන තද කරන්න ඕන. උඩම ටික කොහොමදවත් අල්ලන්න බෑ. ඒ නිසා මේ සියල්ල අතහැරලා සතර සතිපට්ඨානෙ වඩලා දැහෙන් ගත වුණ යුගයේ පහවණා. දැන් තියෙන්නේ දස කුසල් වල පොඩ්ඩක්. දැන් මෞපිය උපස්ථානියත් ගිරිහෙන තරමට. අම්මගේ හිසට උදුළු බන්දෙන් ගහන පොඩියට කියන්නේ ආපු පුංචි කෝපේට අම්මට පිහියෙන් අයින අම්මා තාත්තා ගණන් ගන්න නැති ඒ වගේ තැනකට පරිසරය හැදෙනවා. දෙපැත්තෙම වරදි තියෙනවා. කවුරුවත් සුද්ධ කරන්නේ නැහැ මම. අවසාන රොඩ්ඩේ එල්ලිලා ඉන්නකොට ඕකෙවත් එල්ලිලා හිටපල්ලා කියලා කියන්න මේ බණ ටික කියන්නේ ප්‍රායෝගිකව. අම්මා තාත්තට පයින් ගහගෙන ගිය නිවනක් නැහැ. අම්මා තාත්තා ගැන අහක බලාගෙන ගිය දිව්‍ය ලෝකයක් නැහැ. ගටිකාර බ්‍රහ්ම රාජයා කාශ්‍යප බුද්ධ ශාසනේ කසාවත් දරාගත්තේ නැත්තේ අම්මයි තාත්තයි අන්ධ නිසා. අම්මයි තාත්තයි අන්ධ නිසා. ගටිකාර බ්‍රහ්මයා. එක රහතන් වහන්සේ නමක් කියා හිටිනවා මම මේ බුද්ධ ශාසනය ගොඩාක් පැහැදුනා කියන ශාසනයට. නමුත් අම්මයි තාත්තයි ගොඩාක් දුර්වල වුණා. මහාන වෙන්න ආසයි කියලා. ඒ නිසා නමුත් අම්මයි තාත්තයි දුර්වල නිසා ඒ අයට තනියෙන් යැපෙන්න අමාරු නිසා හදවතේ පැවිදි වෙන අදහස රුවාගෙන ඇතුලේ හංගාගෙන අම්මයි තාත්තට උපස්ථාන කරගෙන පන්සිල් පද පහ රැකගෙන හිටියා කියනවා. එච්චරයි කියනවා මම බුද්ධ ශාසනයක කළේ ගෞතම බුද්ධ ශාසනේ රහතන් වහන්සේ නමක් වුණා. ඒකයි කියන්නේ නිවන හදාගන්න gedara කියලා. අපි හිතන්නේ නිවන තියෙන්නේ මෙතන කියලා. මෙතන මේ විදියට සැනසෙල්ල මේක ස්ථිර නම් මේ සැනසෙල්ල gedarට ගෙනියන්න ඕන. මොකද gedara ඔච්චර රණ්ඩු? මොකද ඔච්චර gedara අවුල්? මේ බණ මඬුවෙන් ඇති වෙන සැනසෙල්ල gedara ගෙනියන්න බෑ. මෙතන නිවුණට gedara පත්තු වෙනවා. බණ මඬුවේ කොහොමදත් නිවෙනවා. පුළුවන් නම් gedara නිවා ගන්න බලන්න. gedara ගිනි නිවා ගන්නකෝ. නිවන gedara හදා ගන්නකෝ. දිව්‍ය ලෝකේ gedara හදා ගන්නකෝ. බුදුරජාණන් වහන්සේ වදාහලා බ්‍රහ්මයා ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන් කිව්වා. කෙසේද පින්වත් මහණෙනි බ්‍රහ්මයා ගෙදෙට්ට ගෙන්න ගන්නේ? මෞපිය උපස්ථාන කරනකොට බ්‍රහ්මයා ගෙදර කිව්වා. දේවතාවෝ ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන් කිව්වා. කෙසේද පින්වත් මහණෙනි දෙවියෝ ගෙදෙට්ට ගෙන්න ගන්න? මෞපියෝන්ට උපස්ථාන කරනකොට දෙවියෝ ගෙදර කිව්වා. දෙවියෝ බ්‍රහ්මයෝ ගෙදර. ඇයි මේ මිනිස්සු අද්දීපං කරේ දෙවියෝ හොයාගෙන යන්නේ? ගෙදර දෙවියෝ නැහැ. ගෙදර බ්‍රහ්මයා නැහැ. බ්‍රහ්මාති මාතා පිතරෝ. ආහුනේය උත්තමයෝ ගෙදර නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාටවත් ලං විය නොහැකි ලෙස මෞපිය උපස්ථානයෙන් කළා සම්මා සම්බුද්ධත්වයේ පිණිස. මෞපියන් බැහැර කරලා දිව්‍ය ලෝකයේ ගියේ එක දිව්‍යෙක් නෑ 33 කෝටියක් දිවරු අතර. මෞපියෝ බැහැර කරලා මෞපියන්ට පයින් ගහලා තොපි වැඩක් නෑ කියලා. මෙහෙම ගිහි ගෙදර අත්හැරීම කියන්නේ වෙනම එකක්. ගිහි ගේ අත්හැරලා මහාන වෙනවා කියන එක නෙමෙයි ඒක වෙනම එකක්.
එහෙම නෙමෙයි අම්මයි තාත්තයි 7-5කට ගණන් ගන්න නැතුව උඹලා මොනවද දන්නේ කියලා ලොක්කෝ විදියට ඉන්නේ. එක්කෙනෙක් දෙව්ලෝ ඉපදෙලා නැහැ. ඒ වගේ මිනිස්සු නිවනට ගිහින් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න මෞපිය උපස්ථානයේ කියන පාරමිතාව පිරුවා. මේ කතාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ අම්මට උපස්ථාන කරන භික්ෂුවක් අරඹයා. සංඝයා කිව්වා ගෙවල් දොරවල් අත්හැරියන අම්මා තාත්තා ගැන බලන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම කියන්න එපා. ඉස්සර මහා පුරුෂයෝ තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න අම්මයි තාත්තට උපස්ථාන කිරීම කියන කුසලය බලවත්ව පිරුවා. මහණෙනි එකල බ්‍රාහ්මණ පවුරක් හිටියා. ඔවුන්ට දරුවෝ නැහැ. දරුවෝ නැති පවුලේ ඒ මාතාව ගොඩක් සිල්වත් වෙලා දෙවියන්ට උජ්ජායනා කළා. සත්‍ය ක්‍රියා කළා. දරු සම්පත්තියක් වෙනස. සක්දෙවිඳුගේ ඉල්ලීමෙන් ඒ බැමිණියගේ කුසේ දිව්‍ය පුත්‍රයෙක් පහළ වුණා. ඉපදුණා. ඒ ඉපදුන කුමාරයන්ට කිව්වා සෝන කියලා. සෝන කුමරු ඇවිදින වයසේ අර බැමිණියට තව දරුවෙක් පිළිසඳ ගත්තා. ඒ කුමාරයාට නම තිබ්බා නන්ද කියලා. ඉතින් මව්පියෝ ඊටමත් ආදරයෙන් අපොපස්ථාන කරනවා. දරුවෝ රැක බලා ගන්නවා. පෝෂණය කරනවා. ශිල්ප ශාස්ත්‍ර උගන්වලා තුරුණු වියට ආවට පස්සේ පරම්පරාවක් ගෙනියන්න බෑ. ඒ නිසා දෙමව්පියෝ සෝනට කිව්ව සෝන මේ කසාද බඳින්න. බිරිඳක් එක්කන් එන්න. ඒතර මහා පුරුෂයන්ගේ ජීවිත බලන්න. අම්මලා තාත්තලා කියනවා. ඊට පස්සේ මෙයා කිව්වා බෑ මට ඒ ගී ජීවිතේ මට එහෙම පෞල් වෙලා මට අමාරු ජීවිතේ. මම ඒ කියන්නේ හේතුව අද කාලේ තරුණ පුතාලා ඉන්න ජීවිත අම්මලාගේ ගෙවල් වල කී දෙනෙකුට අම්මලා යෝජනා කරනකල් දරුවෝ ඉන්නවද? කියන්නේ කොච්චර උපස්ථානයක්ද කියනවා නම් අම්මලාට ඒ මහන්සියවත් වෙන්න දෙන්නේ නැහැ. උම්ම කලින්ම හොයාගෙන. ඉතින් ලොකු පුතා කැමති නැති නිසා අවුරුද්දකින් අමාරකින් පොඩි පුතාට කිව්ව පුතේ ඔය නන්දට කිව්ව ඔයා බඳින්න. නෝතිකව මට කැමති නෑ මං කැමති නෑ. මම අපි ඔයාලා ඉන්නකල් ජීවත් වෙලා ගිහි ගෙදර ඉඳලා උපස්ථාන කළා ඔයාලා නැති කාලෙක අපි යනවා තාපස් රකින්න. දුර අර අම්මයි තාත්තයි කල්පනා කළා මේ අය තරුණ ජීවිතේම කියනවා මේවා අත්හරින්න ඕන කියලා. අර අම්මා තාත්තා කල්පනා කරනවා අපිට දැන් මේ දරුවොත් ඉතින් අපි අත්හරින්නේ නෑනේ. මෙයාලගේ හිතේ තියෙන්නේ අත්හරින්න නා අපිත් තවම අත්හරින්න හිතුනේ නැත්තම් අපි ඔක්කොම අත්හරිමුකෝ මේක කියලා 4 දෙනාම දන් දීලා හිමාලයට ගිහිල්ලා පොකුණක් අයිනේ ලස්සන අසපුවක් හදාගෙන 4 දෙනාම තපස් රැකෙන. උපෝසතේ සමාදන් වෙලා දවසට එක වේලයි වළඳන්නේ. ඕක තමයි තපස. ඒ තුල මෛත්‍රී ආදී ධ්‍යාන වඩනවා. මෙයෙන් අෂ්ට සමාපatti පංච අභිඥා උපදවා ගත්ත සෝන කුමාරයා. ඒ කියන්නේ මහා බෝධිසත්වයෝ ඉක්මනින්ම ධ්‍යාන උපදවනවා. සංසාරේ පුරුද්ද. දැන් මට කියන්න දැන් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා දැන් පැවිදි වුණානේ. ඒකට බණ දහම් පොත කියවගෙන බණ භාවනා කරගෙන ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා අනිවාර්යෙන් පුරුදු කරන දෙයක් තියෙනවා. ඒ තමයි සෑය වඳිනවා. බෝධින් වහන්සේ වඳිනවා. පිරිස් සජ්ජායනා කරනවා. ධාතුන් වහන්සේලාට වඳිනවා. සෑ මලු බෝ මලු අමදා වත් පිළිවෙත් කොට ගුරුම් පුදා තමයි අර මහානකම කරගෙන යන්නේ. දැන් මේ තාපසයෝ 4 දිනාට කවුද ඉන්නේ? චෛත්‍යයක් නැහැ. බෝධියක් නැහැ. ධාතුන් වහන්සේලා නැහැ. අර ධානලාභී සෝන සෑය කරගත්තේ බෝධිය කරගත්තේ ධාතුන් වහන්සේ කරගත්තේ අම්මයි තාත්තයි.
ඒ නිසා උදේම නැගිටලා මූණ සෝදලා මව්පියන්ගේ පා වන්දනා කරලා යටිපතුල හිසේ තියා ගන්නවා. පුදුමයි. ඊට පස්සේ භාවනාවෙන් වැඩ ඉඳලා අරුණ නැගුණට පස්සේ දැහැටි අරලු ආදී තමන්ගේ ගුරුවරයෙකුට අපේ ආනන්ද මහතෙරුන් ශාස්ත්‍රුන් වහන්සේට කරන උපස්ථාන එච්චරම් ලං වෙන්න බැරි වෙන්න ඇති. ඒසා සමානව මවුට පියාට උපස්ථාන කරලා ආකාශයෙන් හිමාලයේ අහසෙන් යනවා රසවත්ම හොඳම පළතුරු හොයන්න. හොයාගෙන කූඩේකට අහසින් අරන් එනවා අම්මයි තාත්තට උපස්ථාන කරන්න. එනකොට නන්දටත් ආසයි. නන්ද අම්මයි තාත්තට වඳින්න එනකොට අයියා වන්දනා කරලා. නන්ද අරලු දැහැටි ගේන්න එනකොට අයියා අරලු දැහැටි ගෙනහලා. ඒ නිසා අයියා පළතුරු නෙලන්න ගිය අතරේ මෙයා වටපිට තියෙන ගස් වලින් ගෙඩි ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒ ගෙඩි ටික වළඳවනවා අම්මයි තාත්තට. තෝන පඬිතුමා තාපස්තුමා අහසින් ප්‍රණීත රස පළවැල් අරන් එනකොට අම්මයි තාත්තයි කියනවා පුතේ නන්ද ගෙනාවා ආහාර පළතුරු අපි කෑවා. අපි ඉතින් පුතේ එක වේලයිනේ දෙපාරක් කන්නේ නැහනේ. අද ඕනේ නැහැ කියනවා. නන්ද ගෙනාපු කූඩේ බැලුවා. මෙයන් කූඩේ තව ටිකක් හංගගෙන ඉන්නවා. ඊට උදේ කලින්ම දෙන්න. අයියට කලින් දෙන්න. තරඟෙට උපස්ථාන. ඊට පස්සේ දවසක කිව්වා නන්ද අම්මයි තාත්තයි වයසයිනේ. අමු ගෙඩි දෙනකොට දිරවන්න අමාරුයි. ඒතර ග්‍රහණය දුර්වල වෙනකොට ආහාර පැසවීම දුර්වල වෙනකොට ශරීරය දුර්වල වෙනවා. ශරීරය දුර්වල වෙනකොට ආයුෂ එච්චර පවතින්නේ නැහැ. ඒ නිසා නන්ද අපි දෙමව්පියන්ගේ ආයුෂ ගැනත් හිතන්න ඕන. ඒ නිසා ඔයා මේක කරන්න එපා. ඔයා පොඩ්ඩක් අතුපතු ගාගෙන ඉන්න. මම ප්‍රණීත දේවල් ගේන්නම්. ඕන් ඉතින් අයියා මං උපස්ථාන කරනවට කැමති නෑ. එහෙම නෙවෙයි නන්ද මේක තේරුම් ගන්න කියනවා. ආය පහවදා අයියා ගෙනුට ආය පළවැල ගෙනල්ලා. ආරේ ආය වටේ පිටේ තියෙනව දෙනවා. ඊට පස්සේ කල්පනා කළා මෙහෙම වුණොත් මගේ දෙමව්පියන්ට ආයුෂ අඩු වෙනවා. කිව්වා නන්ද පාඩුවේ යනවා මෙතනින්. පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්නවා. වැඩිම ළමං මං උපස්ථාන කරන්නම්. කිව්වා. අද දක්වාම අයියත් එක්ක එකට එක වචනයක් කියලා නැහැ. අයියාගේ වචනෙට පිටින් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අභියෝගයක් වෙලා නැහැ. මෙතේ තිබ්බේ තරඟේ අම්මට තාත්තට උපස්ථාන කළේ. ඊට පස්සේ මෙයාට තමන්ගේ සහෝදරය ඉදිරියේ මොකුත් කියන්න බෑ. ඊට පස්සේ මෙයා මෙතනින් අයින් වුණා. අයින් වෙලා ගිහිල්ලා හිත ගොඩාක් තැම්පත් කළා. කසින වැඩුවා. එදාම හිත සමාධිමත් වුණා. මෙයාත් අහසින් යන්නේ 이르දිමතෙක් වුණා. නමුත් අයියා දැම්මේ එන්න එපා පැත්ත පළාතේ උඹගේ මානකම් උඹ කරගනින් කියලා. දැන් සහෝදරයාගේ කැමැත්ත නැතුව අම්මයි තාත්තයි ඉන්න තැනට එන්න බෑ. ඒ නිසා නන්ද තාපස්තුමා කල්පනා කළා මං අයියාගෙන් සමාව ගන්නේ කොහොමද? මහා බ්‍රහ්ම රාජයා ගෙන්නගෙන එන්නද? සක්‍ර දේවේන්ද්‍රය ගෙන්නගෙන ඇවිල්ලා සමාව ගන්නද? පුළුවන් එහෙම කරන්න. ඉරිදී. එතකොට දැන් මෙයාට හිතුණා නෑ එහෙම වුණොත් හිතයි මං ලොකුකම කියලා. ඇයි ඔය නෑදෑ ගෙදරක එහෙම ලොකු වාහනයකම ගියොත් අපිටම හිතෙන්නේ නැද්ද ඒ අයට හිතෙයිද දන්නේ නැහැ ඔක ලොක්කමට ආවා වගේ කියලා. ඒ නිසා නන්දට හිතුණා මේ එහෙම සමාව ගන්න ගියොත් අර ලොකුකම කියලා හිතයි දන්නේ නැහැ. එහෙම නෙවෙයි. මම මුළු දඹදිව ඉන්න හැම රජ කෙනෙක් එක්කම ඇවිල්ලා රජවරු ඉදිරියේ දන ගහලා සමාව ගන්න. ඊට පස්සේ කල්පනා කළා මුළු දඹදිව රාජ්‍ය 100කට බෙදලා තියෙනවා. රජවරු 100ක් කොහමද එක වෙලාවෙ ගෙන්න ගන්න? එයින් ප්‍රබලම රජුරුව තමයි මනෝජ රජතුමා. ඒ මනෝජ රජතුමාගේ රාජධානියට ගිහිල්ලා අහසේ ඉඳලා රජුරවන්න කිව්වා රජතුමනි මම ඔබට සේවයට පැමිණෙයි.
ඊට පස්සේ මට තාපසයන්ගෙන් සේවයක් ඕනේ නැහැ. එහෙම නෙවෙයි. මුළු දඹදිවම ඔබගේ යටතට ගෙනල්ලා දෙනවා. ඒක කොහොමද? යුද්ධයට පිටත් වෙමු. මම එනවා. මඳුරුවෙක් මරණ ලේඩින්ගක්වත් හෙලවෙන්නේ නැතුව යුද්ධෙන් ජයග්‍රහණය කරන. රජතුමා හා කියලා පිටත් වුණා. පිටත් වෙලා ඊළඟ රාජ්‍යයට ගිහලා යුද්ධයට කැඳවනවා. දෙගොල්ලෝ යුද්ධයට එනකොට තාපසතුමා මැදට ගිහිල්ලා පත්කඩේ දිග ඇරලා අර යුද්ධ කණ්ඩායම් දෙක අතර පොළොව දිග කරනවා. ඒ පැත්තෙන් එන ඊතලේ මෙහෙ වදින්නේ නැහැ. මෙහෙ එන ඊතලේ එහෙ වදින්නේ නැහැ. ඒ අතරට මෙයා යනවා නන්ද තාපසතුමා. ඉතින් යුද්ධේ ඉවරයකොත් නැහැ. ඊට පස්සේ අර අනිත් පැත්තේ රජුරවන්ට කියනවා මේ යුද්ධ කිරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔබතුමා අර මනෝජ රජතුමාට එකඟ වෙන්න එකතු වෙන්න. එතකොට මේක හරි. ඔන්න ඒ රජුර එකතු වෙනවා. මේ විදිහට දඹදිවම මනෝජ රජතුමාට යටත් කළා. යටත් කළා මනෝජ රජුරෝ සියලු රජවරුත් එක්ක සතුටෙන් ඉඳිද්දි කල්පනා කළා මට මේ සැපේ ලැබුණේ නන්ද තාපසතුමා නිසා. අනේ එතුමාට සංග්‍රහයක් කරන්න ඕනේ. ඔන්න දැන් මම බණ පොත කියවගෙන යනකොට මට හිතෙනවා සැපයක් විඳිනකොට මේ සැපේ කවුරු නිසාද ලැබුවේ? ඒ කෙනාට සංග්‍රහ කරන්න ඕන කියලා මේ කෙලෙහි ගුණ උපදින කෙනා කවුද? ඉක්මනට මම බණ පොත කියවන එක නතර කරලා ආයෙ ගියා අවසානයේට. එච්චර මට පිපාසයි මේ කෙනා කවුද කියලා හොයන්න. කවුද මේ මනෝජ රජුරෝ? එතකොට තියෙනවා මනෝජ රජුරෝ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්න සංසාරේ පුරපු පාරමිතාවක් තමයි කෙලෙහි ගුණය. දුවේ පුතේ සැපයක් විඳිනකොට හොඳ ගේක ඉන්නකොට හොඳ වාහනයක් ගන්නකොට කුඹුරක් වතු පිටක් අඩුම තරමේ Tamanට කියලා කුඹුරක් වතු පිටක් කොටනකොට හරි කල්පනා කරන්න මට මේ කවුරු නිසාද Tamanට උදව් කරපු කෙනෙක් සිහි කරන්න. නැත්තම් මේ සතර අපායෙන් එතර වෙන අමා නිවනට යන මාවතට හිත හැදෙන්නේ නැහැ. ඊට පස්සේ නන්ද තාපසතුමා කැඳෙව්වා. ස්වාමීනි ඔබ නිසා මට සැපේ ලැබුණේ. මම ඔබට මොකක් හරි සේවයක් කරන්න ඕන. ඊට පස්සේ කිව්වා මට එක දෙයක් කළා දෙන්න. මොකද්ද කියලා ඇහුවා. මම යම් දුකක ඉන්නවා. මොකක්ද? මගේ අම්මයි තාත්තටයි උපස්ථාන කරන්න ආසයි. මට ඒකට අවස්ථාවක් නැහැ. ඊට පස්සේ කිව්වා මොකද්ද? ඇයි අවස්ථාවක් නැත්තේ? මගේ අයියා සම්පූර්ණ වගකීම අරන් කරනවා. ඒ නිසා මට යන්න විදියක් නැහැ ළඟට. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබතුමාලා ඔක්කොම ඉදිරි රජවරු මට සමාව අරගෙන මට මේ අවස්ථාව ලැබුණොත් ලොකු දෙයක් කිව්වා. එහෙනම් අපි යන් කිව්වා. කිව්වේ නම් හැම සේනාවම නෙවෙයි රජවරු පුරোহিত ඇමතිවරු ඒ යම් සේනාවක් එන්න මම පාර කියන්නම් කියලා අහසෙන් යනවා. එතුමා පාර සම්පූර්ණයෙන් සමතලා කරනවා ඉරිදියෙන්. අවුව එන්න දෙන්නේ නැහැ වලාකුළකින් වහනවා. රස්නේ වැඩි වෙනකොට පිණි පොදක් ඇවනවා. කටුරොහල් අයින් කරනවා. වනසත්තු අයින් කරනවා. ගංගා උඩින් ගංගා පේන්නේ නැති වෙන්න පාර හදනවා. මං කල්පනා කළේ අම්මා තාත්තා කෙනෙකුට උපස්ථාන කරන්න ගන්න වෙහසක්. මේ තාපසතුමා අවුරුදු 7යි මාස 7ක් මේකට ගත කළා කියලා. අම්මයි තාත්තයි ළඟට යන්න දැන් මෙහෙන් රටපනින්න කොච්චර මහන්සි වෙනවද? ඒකයි මම කිව්වේ මේ කෙනා අපූර්ව කෙනෙක්. දැන් සෝනපණිතුමානේ මහබෝධිසත්වයෝ මෙච්චර අමාරුවෙන් දඟලන කෙනා කවුද මේ? දැම්ම කියන්නේ. ඊට පස්සේ ආකාශයෙන් දැන් යනකොට සෝනපණිතුමා අවුරුදු 7යි මාස 7ක් ගිය තැන අද වෙන්නක්වත් සහෝදරයා කොයිද ගියේ කියලා හිතුවේ නැහැ කියලා. විශ්වාසය එයාගේ පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්නවා කියලා. දිවසින් බැලුවා කොහෙද ගියේ කියලා. ඊට පස්සේ පේනවා දිවසින් දඹදිව 100ක් රජදරුවෝ රැගෙන මගෙන් සමාව ගන්න එනවා.
මේ කපටිය අවුරුදු 7ක් කරලා තියෙන වැඩි කියලා අම්මයි තාත්තාටයි පැංගේන කද වතුර භාජන දෙක කද කියන එක දන්නවද? වතුර භාජන තරාදිය වගේ මැදින් ලීය තියෙනවා දෙපැත්තෙන් භාජන දෙක. අනෝතත්ව විලෙන් මවුට පියාට උපස්ථාන කරන්න පැංගේනේ. ඒ කරේ තියාගත්තා. මෙහෙම කරේ තියාගන්නකොට මේ කරට ලීය හිටින්නේ නැහැ. කරේ ඉඳලා අඟල් 4ක් අහසේ තමයි තියෙන්නේ. ඇඟේ හිටුවෙන්නේ නැහැ ලීය. අහසින් ආව අර කඩේන පාරට. ඈතින් සෝන පඬිතුමා දිය කඩ අරගෙන අහසින් එනකොට නන්ද පඬිතුමා දැන් අහසින් එනවනේ. එයාට අහසේ ඉන්න බැරි වුණා කියලා. එයා ඉරිදියෙන් අතුරුදහන් වෙලා අර හිමාලයේ ඇස්සි ගුහාවකට රිංගුවා කියලා. බයට. අයියාට ඉච්චර බයයි. සහෝදරයෙකුට ඉච්චර සහෝදරෙක් බය එකක් මේ ඉබ්බා ගමුවේ නම් හිතකින්වත් හිතා ගන්න බෑ. ඉබ්බා ගමනේ මුල් ලංකාවෙමනේ අයියා කෙනෙකුට මල්ලි එහෙම බයයි කියලා ගා. මල්ලිලාට අයියලා නම් බයෙන් ඇති. මයි තවත් කෙනෙකුට බයෙන් සහෝදරයෙකුට සහෝදරයෙක් බය පක්ෂපාතී බව. මේ ඔක්කොම නිවන් දකින අයනේ. ඒ ජීවිත අපිට නැත්තේ අපි නිවනින් දුර නිසා. ඒ ජීවිතවල ඒවා තිබ්බේ ඇත්තෝ නිවනට ළඟ නිසා. රජුරෝ අහන ආකාශයෙන් එන තාපස්තුමයි ඔබ කවුද? ඊට පස්සේ කියනවා මම සෝන. මම මව්පියන් උපස්ථාන කරමින් සිටින්නේ. ඊට පස්සේ කියනවා එහෙනම් අනේ ඔබතුමා තමයි අපි සොයාගෙන ආවේ. ආරාමයට යන පාර කොහමද? ඊට පස්සේ කියනවා අහවල් තැනින් පාර තියෙනවා යන්න. මං අම්මයි තාත්තට පැන් අරන් එනවා. කියලා මෙයාලා පාරේ යනකොට මෙයාලා ආරාමයට ලං වෙන්න කලින් අසපුවට ලං වෙන්න කලින් එතුමා පැනොත් ගෙනල්ලා ආසනත් රජවරු 100කට ආසනත් පනවලා පැනුත් තියලා දෙමව්පියන්ටත් ඒ මණ්ඩපයට ආරාධනා කළා මිදුලට. එතකොට තාත්තා අහනවා පුතේ ලොකු සද්දයක් ඇහෙනවා. මොකක්ද ඒ කියලා. එතකොට කියනවා පියාණෙනි අපේ මේ නන්ද 100ක් රජවරුත් ගෙන්නගෙන ඕන් සමාව ගන්න ඕන කියලා එනවා. ඒ රජවරු එන සද්දි තමයි ඔය ඇහෙන්නේ. ඊට පස්සේ ඒ කතාව අතර රජවරු ලං වුණා. සතුරු ස්වාමීන්චි කතා කරලා අසුන් ගත්තා. අර සේනාවේ පිටිපස්සේ හැංගිලා ඉන්නවා. මට මතක් වුණේ. කවුද? සද්ධාතිස්ස කුමාරයා. දුටුගැමුණු රජුරුවන්ගෙන් සමාව ගන්න ආවේ සංඝයාගේ අස්සේ හැංගිලා. අන්න ඒ වගේ. ඊට පස්සේ ඒ රජවරු කියනවා අපි පැමිණියේ මේ නන්ද තාපසතුමා මව්පිය උපස්ථානය කරන්න කැමතියි. ඒට අවස්ථාවක් හදලා දෙන්න. ඔබට වැරද්දක් වෙලා තියෙනවා නම් සහෝදරයෙක්ගෙන් සමාව වෙරා. ඊට පස්සේ මේ පිරිස අතරින් මේ නන්ද පැමිණියාද කියනකොට පිටිපස්සෙන් නන්ද තාපසතුමා ඉදිරියට ආවා. ඇවිල්ලා වැඳගලා කියනවා මෙතන ඉන්නවා 100 ගානකට වැඩි රජවරු ඇමතිවරු දනව් වැසි අය. ඒ සියලු දෙනා ඉදිරියේ මම ඉල්ලා හිටින්නේ මේ ආශ්‍රමයේ අමනුස්ස අය ඉන්නවද, භූතයන් සිටිනවද, දෙවියෝ සිටිනවද? ඒ සියලු දෙනා මම මේ කියන වචනේ අසත්වා. සෝන සහෝදරයා කියන්නේ මගේ සහෝදරයා. සහෝදරයා කියන්නේ දකුණු අත වගේ. මම කැමැති පියාට උපස්ථාන කරන්න, මවට උපස්ථාන කරන්න. මට සහෝදරකමත් හොඳට තියෙනවා. දෙමව්පියන්ටත් උපස්ථාන කරන්න කැමැතියි. මං මව්පියන්ට උපස්ථාන කරලා මම දෙවියන් අතර ඉපදෙන එක අනේ මගේ වැඩිමහල් සහෝදරය මට වළක්වන්න එපා. මටත් මේකෙන් එතර වෙලා සුගතියට යන්න පාර හදලා දෙන්න. ඒ නිසා මව්පිය උපස්ථානය සත්පුරුෂ වර්ණනා කරනවා. ඒ නිසා ඔබ දැන් ගොඩාක් කාලයක් අම්මට තාත්තට ආහාර පාන දුන්නා. හුනස්නේ නැගිට්ටා. වත්පිළිවෙත් කළා.
ඔයා ගොඩාක් පින් කරගත්තා. අනේ මටත් දුකෙන් එතර වෙන්න මගේ අම්මයි තාත්තයි දෙන්න. ආය අපේ ජීවිතේට අහන්න ලැබෙන වචන නෙවෙයි බණකින් මිසක් මේව. ඍෂිවරය මෞපිය උපස්ථාන ගැන දන්න, ධර්මයේ ගැන දන්න, මෞපිය උපස්ථානෙන් තමයි සුගති සැපේ ලැබෙන්නේ කියලා දන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා මට උපස්ථාන කරන්න, අපචායනේ වගකීම දරන්න මට අවස්ථාව දෙන්න. මගේ නිවන වහන්න එපා. ඔහොම තමයි නන්ද සෝන තාපසතුමාගෙන් අවසර ඉල්ලුවේ. එතකොට කියනවා සෝන හරි. එහෙනම් මගේ වචනේත් අහන්න. ඒ තමයි මගේ සහෝදරයා මේ ඔක්කොම ඉදිරියේ අම්මයි තාත්තට උපස්ථාන කරන්න අවසර ඉල්ලනවා. හැබැයි යම් කුලවංශයක අධර්මයේ හැසිරෙන වැඩිමහල්ලෙක් හිටියොත් ඔහු නිරයේ උපදිනවා. අධර්මයේ හැසිරෙන වැඩිමහල්ලා. ඔයාලගේ ගෙදර ඔයා බාලයා නෙවෙයි නං. ඔයා වැඩිමහල්ලෙක් නං. වැඩිමහල්ලා කොහොමද අධර්මයේ හැසිරෙන්නේ? මේකෙන් බලමු. රජවරුනි වැඩිහිටියම් පිදීම, ගරු කිරීම, උපස්ථාන කිරීම කියන උපචායන ධර්මයන්ට දක්ෂ වූ එහි යෙදෙද්ද චාරිත්‍ර සීලෙන් යුක්ත වූ හෙතම දුගතියට නොයත්. මහරජ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑ සමූහය යන සියලු දෙනා වැඩිමාල්ලාට බාර වෙයි. එතකොට සහෝදර සහෝදරියෝ නෑදෑයෝ දෙමව්පියෝන්ගේ වගකීම කියන එක වැඩිමාල්ලාට පැවරෙනවා. ඒ වගකීම මගහැරීම තමයි වැඩිමාල්ලා අධර්මයේ හැසිරෙනවා කියලා කියනවා. අම්මයි තාත්තයි ගැන අනිවාර්යෙන් කල්පනා කරන්න ඕනේ පවුලේ වැඩිමලා. තමන්ගේ බාල සහෝදරයන් යන කලදසාව පවුලේ වැඩිමලා කල්පනා කරන්න ඕනේ. පොඩි උන්ට නෑදෑයෝ අමතක වුණත් නෑදෑයන්ගේ මල ගෙවල්, ඉලව් ගෙවල්, මඟුල් ගෙවල් ඒ වගේදී කොහොමද නෑදෑයන්ට සංග්‍රහ කරන්නේ කියන එක මල්ලි ඔයා පොඩ්ඩක් යන්න, නංගි ඔයා යන්න කියලා මතක් කරන එක වැඩිමාල්ලාගේ වගකීම. එතකොට මේ වගකීම වැඩිමාල්ලා දරන්නේ නැත්නම් ඒක තමයි වැඩිමාල්ලාගේ අධර්මයේ හැසිරීම කියන්නේ. ගොඩා පවුල් වල සමහරට ගොඩක් වගකීම ගන්න බාලයා. වැඩිමාල්ලාගේ ගානක් වන්නේ. සහෝදරකමුත් අමතක කරනවා. මල්ලිලා බලාගනි, නංගිලා බලාගනි කියලා ඒ වගේමත් අත්හරිනවා. කතා කරගෙන ඉන්නකොට කියයි අපි පව් කරන්නේ නැහැ, දස අකුසල් කරන්නේ නැහැ කියලා. එයා නොදැනගෙන අධර්මයේ හැසිරෙනවා. ඔවා තමයි නොදැන කරන පව් කියන්නේ. පවුලේ වගකීම ගන්නෙ නෑ යා. ඒ නිසා කියනවා මම ජේෂ්ඨාපචායන ධර්මයේ අප්‍රමාදී වෙමි. මම පින්කමක් කරනවා. මං මේ පින්කම අත්හරින්නේ නැහැ. ඔන්න විශේෂ පින්කමේ නම ජේෂ්ඨාපචායන. වැඩිමාල්ලා පවුලේ වගකීම ගන්න එක. ඒ පින්කමට කියන නම මොකද්ද? ජේෂ්ඨාපචායන. සිරීපාදේ වඳින්න පියවර දීතියා පාගමනින් යන පින්කමට කියන නම මොකද්ද? පාද වීතිහාර පින. බුදුරජාණන් වහන්සේ දකින්න පාගමනින් ගොඩක් දුර යන එකට කියනවා මොකද්ද? පාද වීතිහාර පින්කම. පවුලේ වැඩිමලා පවුලේ වගකීම ගන්න එකට කියන නම මොකද්ද? ජේෂ්ඨාපචායන කර්මය. ඊට පස්සේ ඒ නිසා මම කැමති නෑ මගේ පින මගහැරෙනවට. මගේ වගකීම මගහැරෙනවට. ඒ නිසා මල්ලියේ ඔයත් එන්න. හැබැයි මම මගේ වැඩේ කරනවා. දැන් මෙච්චර පොර කන්නේ මොකටද මේ? මව්පිය උපස්ථාන. අද මෙහෙම අයියා කෙනෙක් හිටියා නම් සාදු කියලා යයි අනිත් අය. මේ අරක ඔක්කොම ටික බලා ගන්නවා. පුදුම පොර කෑමක් මේ.
ඊට පස්සේ පවුලේ වැඩිමලා තුල තියෙන මේ ධර්මයේ දැක්කට පස්සේ ලොකු පැහැදීමක් ඇති වුණා කියනවා. ඒ ධර්මයේ ගැන හිතලා මනෝජ රජතුමාට නන්ද තාපසයාගේ ඉරිදි දැකපු පැහැදීම නැති වුණා කියලා. ඉරිදියට වඩා ධර්මයේ ශ්‍රේෂ්ඨ කරගත්තා. කවුද මේ සංසාරේ? සාරිපුත්තයන්. ප්‍රාතිහාර්ය වලට වඩා ධර්මයට ගරු කිරීම පුරුදු කළ සංසාරේ සාරිපුත්තයන් වහන්සේ. එතකොටම නන්දට තේරුණා කියනවා අපේ අයියාගේ මිහිරි ධර්ම කතාවට මේ රජවරු වසී වුණා. දැන් ඉතින් මේ අයත් අයියාගේ පැත්තේ නිසා දැන් මට නම් බේරෙන්න ක්‍රමයක් නැහැ. දැන් ඊළඟ තුරුම්පුව දැන් ගහනවා. මොකද්ද ඊළඟ තුරුම්පුව? අත් දෙක එකතු කරගෙන වැන්දා. හරි. මට උපස්ථාන කරන්න අවස්ථාවක් නැත්නම් අම්මට තාත්තට මම මේ වැඳලා කියන්නේ මං ඔයාට උපස්ථාන කරන්න. අයියේ මට ඒකට අවස්ථාව හදලා දෙන්න. එතකොට මෙච්චර වෙලාවක් සෝන පඬිතුමා තදට කතා කළේ සහෝදරයා ගැන තිත්ගතිය නැතුව නෙවෙයි. සෝන පඬිතුමා දන්නවා කියනවා සහෝදරයා කලබලයි කියලා. ඒ නිසා ඒ කලබලේ නැති කරලා මෙයා පරිණත කරන්න තමයි ඒ සැරකලේ. හිතේ තිත්ගතිය නැතුව නෙවෙයි. දැන් මෙන්න විකල්පයක්. ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා ගැන ඔයාලට බලන්න බැයි නම් අයියා හරි, අක්කා හරි, නංගි හරි, මල්ලි හරි නම් අම්මා හොඳට බලාගන්නේ. ඒ වැඩේ ඔයාලට කරන්න බැරි නම් දෙවෙනි විකල්පය මොකද්ද? කරන කෙනාට සපෝට් එකක් දෙන එක. ඔබ ඉන්නේ පිටරට නම් ඔබ ඉන්නේ පිටරට. මෙහි කටයුතු ටික කරන්නේ නංගි මල්ලි. දැන් මේ බණ ඇහුවා කියලා පිටරට ජොබ් ටික කැන්සල් කරගෙන මෙහි වරෙල්ලා කියලා කියන්නේ. දෙවෙනි විකල්පෙත් දෙනවා. ඒ තමයි අම්මා තාත්තා බලා ගන්න කෙනාට Taman දෙන්න ඕන සපෝට් එක. දැන් අද කාලේ තියෙන්නේ Taman බලා ගන්නෙත් නැහැ. අර බලා ගන්න අයගෙත් ඇදකුද කියන්නේ. ඔය අර ඉඩම ලියලා දුන්න නිසානේ ඔය මහ ලොකුවට ඔය ළඟ තියාගෙන ඉන්නේ. අම්මලාට කියනවා ඔහිම් බත් කාලා ඉතින් අම්මලාටත් එහෙත්තමනේ කියලා අර උපස්ථාන කරන කෙනාට සල්ලි දෙන්න ඕනේ නැහැ. වචනයකින්වත් ස්තුති කරන්නේ. අනේ නංගිය මල්ලියේ ඔයාලා මේ පොඩ්ඩක් මේ අම්මා තාත්තා බලාගන්නේ කොච්චර හොඳද කියලා මිනිසුන්ට පුළුවන් නම් ඒ වියහිදන් ටිකක් දීලා මාසෙට එනකොට කන්න බොන්න ටිකක් ගෙනල්ලා කෝල් කරලා බලලා එයාලට ගමන බිමනක් යන්න වුණොත් ඒ දවස් ටිකේ ගෙදර නැවතිලා අර කරන කෙනාට පොඩි සපෝට් එකක් දෙවෙනි විකල්පයක් තියෙන්න ඕන. ඊට පස්සේ අර ගොඩාක්ම වුණා සෝන පඬිතුමාගේ හිත. එයා කියන නන්ද ඔයා දැනගන්න සද්ධර්මී කියන්නේ සත්පුරුෂු ප්‍රශංසා කරන දෙයක්. සුන්දර ආචාර සිරිත් විරිත් වලින් සමන්විත අපේ පවුලේ බාලයා උඹ. මම දෙමව්පියන්ට කැමති වගේම නන්ද මම නුඹටත් කැමති. ඒ නිසා අම්මයි තාත්තගේ පැත්තට හැරුණා. හැරිලා අම්මයි තාත්තට වන්දනා කළා. අම්මේ තාත්තේ ඔයාලා දෙන්නව බලා ගන්න එක මට බරක් නෙවෙයි. උවටෙන් කිරීම බරක් නෙවෙයි. ඒත් මේ නන්දයන් පෙරත්ත කරනවා මව්පිය උපස්ථානෙ ඕන කියලා. සාන්ත වූ බ්‍රහ්මචාරී වූ තමුන්නාන්සේලා දෙදෙනා අතුරෙන් යම් කිසි කෙනෙක් නන්දගේ උපස්ථාන ගන්න කැමති නම් ඔබම කියන්න නන්දට උපස්ථාන කරන්න අම්මයි තාත්තයි බාර දෙනවා කියන වචනේ මට කියන්න බෑ. මට ඒකෙන් මම එහෙම නිදහස් වෙන්න කැමති නෑ. මම අම්මා බාර ගන්න ඔයා තාත්තා බාර ගන්න කියලා අම්මයි තාත්තයි වෙන් කරන්න මම කැමති නෑ. හරි ලස්සන කතාවක්. ඒ නිසා අම්මයි තාත්තයි තීරණයක් ගන්න කිව්වා. එහෙම කියනකොටම ඉක්මනට උණු වුණා කාගේ හදවතද? අම්මගේ.
අම්මා තමයි නැගිට්ටේ. අම්මා එකපාරම නැගිට්ටා. මවුත් එම අසුනේ නැගිට කියන සෝන පණ්ඩිතය ඔබ දැන් අපිට තීරණයක් ගන්න අවස්ථාව දුන්න නිසා මේක කියන්නේ. ඔබ බොහෝ කාලයක් අපිට උපස්ථාන කළා. සෙනෙහස දැක්කුවා. හැබැයි මේ අවුරුදු 7කට පස්සේ අපේ නන්ද දැක්කේ. මම ආසයි ওই නන්ද තුරුල් කරගෙන හිස සිඹින්න. එතකොට ඒ සෙනෙහස තියාගෙන අර සෝනට ඒ අවස්ථාව දෙනවනේ. මල්ලි එක් කරගෙන වරින් කියලා අවුරුදු 7ක් කිව්වේ නැහනේ. එතකොට මේ අම්මලා ඒව දරාගෙන ඉන්න විදිය කොහොමද? අම්මලා කියන්නේ ලෝකයක් තරම් බර දුක දරන අය. ඊට පස්සේ කියනවා පවනින් කම්පා වෙන දල්ලක් මෙන් කම්පිත වූ මගේ සිත නන්ද දැකීමෙන් සැනසෙල්ලටපත් වුණා. සෝන මම යම් දවසක හීනෙන් දකිනවා නන්ද එනවා වගේ මේ ආසපුවට මට පුදුම සතුටුයි. හැබැයි ඇහැරෙනකොට ඒක හීනය. මං ගොඩාක් දුක් වුණා. අද නන්ද මගේ ඇස් දෙකෙන් දකිනවා. නන්ද මටත් මගේ ස්වාමියාටත් ප්‍රියයි. ඒ නිසා නන්ද අපේ ගෙදරින් බැහැර කරන්න එපා. නන්ද මට උපස්ථාන කරත්වා. සෝන ඔබ පියාට උපස්ථාන කරත්වා. කියලා නන්දෝ වැළඳගෙන සිපගත්තා. ඊට පස්සේ නන්ද ඉරිසිවරය පළමු කොටම පිහිට වූද මොලොක් සික් ඇත්තා වූද ලේ කිරිකොට දුන්නා වූද අපගේ මව්තුමෝ නුඹ කැමැති වන්නේය කියනවා නන්ද. කිරි අපිට පොවපු අපේ අම්මා ඔබගේ උපස්ථාන ගන්න කැමති වුණා. නන්ද මව්ට උපස්ථාන කොට නුඹ දෙව්ලෝ යන්න කිව්වා. මං කිව්වේ දෙව්ලෝ ගෙදර හදා ගන්න කියන්නේ. කොයි ගෙදරද දැන් දෙව්ලොවක් තියෙන්නේ? කොයි ගෙදරද දැන් බඹලොවක් තියෙන්නේ? ආය අපි එරිලා ඉවරයි මඩේ. අපි දැන් මඩේ එරිලා ඉවරයි. ගෙවල් වල ගිනි ගන්නවා අම්මලා තාත්තලා දරුවෝ පේන්න බෑ. අම්මලා පුතාලා නෑනලා මස්සිනාලා වගේ බැනගන්නේ සමහර ගෙවල් වල. තාත්තලා දූලා නෑනලා මස්සිනා වගේ රණ්ඩු වෙන්නේ. සමහර ගෙවල් වල. සමහර දෙමව්පියෝ දරුවන්ට සාප තියෙනවා. දෙමව්පියෝ දරුවන්ට සාප තියෙනවා. ඉතින් ඒ නිසා බේරෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බේරෙන්න. එක්ක කටවත් වහගෙන. මහා මිනිස්සු රණ්ඩුවට එනකොට දරුවෝ විදියට කට වහගෙන හෝ දරුවෝ අතපය දික් කරගෙන එනකොට මහා මිනිස්සු කට වහගෙන හෝ කවුරු හරි පිරිසක් ඈතර වෙන්න. පෙර කිරි දුන්නා වූ මව්තුමෝ පින් රැස් කර දින්නීය. ඒ මවට උපස්ථාන කිරීම දිව්ලොව සැප ලැබීමට මාර්ගයයි. නන්ද ඉරිසිවරය ඒ මව නුඹට කැමති වන්නේය. එක මව් කෙනෙක් මහාට ලියමනාවක් එවලා දුවට ගේ නැහැ කියලා උන්දලට තිබ්බ එක ඉඩමක් අම්මම විකුණලා දුවට ගේ හදලා දීලා. ඒතකොට ඒ ගේ හදනකොට ගේ ඉස්සරහ ගහක් යට තමයි උයලා තියෙන්නේ. අම්මා උයනවා අර කට්ටිය වැඩ. උයන කට්ටිය වැඩ කරන අයට උයා කන්න දීලා තේ දීලා දුවට ගේ හදලා දුන්නා. ටික ටික දුවගෙන් වෙනස්කම්. ඵලයන් නොකියා බලා බෙදුවා කියලා. ඊවසගෙන ඉඳලා එතකොට ඒ දුව කඩෙන් ලොකු බල්ලෙක් ගෙනලා හදා ගන්න. ඒ බල්ලට වෙනම කිරිපිටි වෙනම නාවනවා වෙනම කූඩුවක් තියෙනවා. මුන්දත් ඉතින් බණ අහපු කෙනෙක් නෙවෙයි නේ කාලේ. දැන් නේ උන්දත් බණ අහන්නේ අම්මා. හොඳට හිතුණා කියනවා මේකිට කිරි දුන්නේ බල්ලද මන්ද කියලා. හැබැයි කටින් කිව්වේ නැහැ කියලා.
බල්ලට ලැබුණ සෙනෙහස මවුට නොලැබුණා. ඔබගේ ගෙදරත් බලන්න. අම්මා වැරද්දක් කළොත් ඔයාට දරා ගන්න බෑ. නමුත් ගෙදර ඉස්සරහා මිදුලේ බල්ලා ජරා කළොත් උන්ගේ හැටිනේ කියලා ඒක දරා ගන්නවා. ඒක අයින් කරන්න පුළුවන්. වැදූ මව්ගේ අඩුපාඩුවට සමාව දෙන්න බෑ. පියාගේ අඩුපාඩුවට සමාව දෙන්න බෑ. එක දවසක් අල්ලපු ගෙදරට ගිහිල්ලා එනකොට ඇඳුම් ටික එළියට දාලා ඵලයන් කියලා එළියට දාලා. එතකොට ඒකේ පරණ චීත්ත තිබ්බා කියන ඒ ඇඳුම් ගොඩේ. ඒ අම්මා ඉතින් හරි අමුතු අම්මා කෙනෙක්. ඒ අම්මා මට ලියලා ඉවලා තියෙනවා. මට කියන්න බැරි වුණා නමුත් මගේ හිතේ රැව් දෙනවා හාමුදුරුවනේ. ওই චීත්ත හොඳට බැලුවා නම් ওই කෙල්ල පොඩි කාලේ හොටු පෙරා ඉන්නකොට මං හොටු පිස්සේ මගේ චීත්තෙන්. එතකොට උඹගේ හොටුත් එක්කමයි ඔය එළියට දැම්මේ කියලා මට හිතෙනවා. දුන්න මව් කිරි වලට වැඩිය වලං කටු ලොකුනේ ඇයි දුවේ කියලා කියලා. ඊට පස්සේ නෑදෑ ගෙදරක නැවතිලා ඉද්දින් සිතාසියක් ඇවිල්ලා නඩුවක් දාලා දුව ගෙදර රත්තරන් බඩු ටික අම්මා අරන් ගියා කියලා. එතකොට අම්මා මගෙන් අහනවා හාමුදුරනේ මේකේ නඩු දාලා තියෙන්නේ ඒ රත්තරන් බඩු වලටද මන් දුන්න කිරි වලටද කියලා. ඒ ලියුම කියවන්න හරි අමාරුයි. මං ආයෙ උත්තර දෙන්න ගියේ නෑ. ඔහොම තමයි ගෙවල් වල ප්‍රශ්න. ගිනි ගන්නවා. ගෙවල් වල ගිනි ඇවිලි තියෙනවා. සැනසෙන්න බැරි එකම තැන ගෙදර. සැනසීම නැති එකම තැන ගෙදර. අසපුවේ සැනසෙල්ල තියෙනවා. පන්සලක සැනසෙල්ල තියෙනවා. මේ බණමඬුවේ සැනසෙල්ල තියෙනවා. මේක අපායක් නම් මාසෙට එන්නේ නැහැ ඔයාලා. ගෙදරයි ගින්දර තියෙන්නේ. ගෙදරයි ගිනි නිවා ගන්න ඕන. මේ තියෙන නිහඬ බව ගෙදරයි තියෙන්න ඕන. මේ තියෙන ගෞරවය ශ්‍රද්ධාව ගෙදරයි තියෙන්න ඕන. ගෙදර ගිනි නිවා ගන්න. ඊට පස්සේ පුදුම මව් ගුණ ටිකක් මල්ලිට කියලා දෙනවා. මල්ලියේ පුත්‍ර ඵලයක් කැමති වෙන මව්තුමෝ දේවතාවාට নমස්කාර කරයි. ඍතු විපර්යාසෙන්ද නැකත් යෝගයෙන්ද අවුරුදුද විමසයි. දරුවෙක් හදාගන්න කැමති අම්මා කෙනෙක් ගොඩාක් වත්පිළිවෙත් කරනවා. බාරහාර වෙනවා. දරුවෝ බඩට එන කාල වකවානු තියෙනවා. ඒ ඍතු විපර්යාස කාල විමසනවා. දරුවෙක් ඉපදෙනකොට මේ වගේ කාලෙක ඉපදුනොත් හොඳයි. ඒ සමහර අය ඔය සීස කරනකොට සමහර නැකත් නිමිති කරන අය කියනවා අහවල් වෙලාවට දරුවා එළියට ගන්න. හොඳ රාජයෝගයක් අල්ලලා. ඇයි දරුවෝ රජ කරවන්න? මව් ගුණයක්. ඒ කියලා ඔයාලත් එහෙම කරන්න කියන එකක් නෙවෙයි. ඉස්සර අම්මලා තාත්තලා හිතෙනවා කියනවා. හොඳ නැකතකින් හොඳ යෝගයකින් හොඳ ඍතුවක මගේ දරුවා ඉපදෙනවා නම් කියලා. අඩු මාසෙන් ඉපදෙනවට කැමති නැහැ. බඩ ගොඩාක් රැක ගන්නවා කුස. ඔසප්ප ස්නානය කරා වූ ඇයට දරු ගැබ් පිහිටීම වෙයි. ඒ ගැබින් ඕ දොළදුක් ඇත්තී වෙයි. එහින් මව්තොමෝ සුබදායයි කියත්. එතකොට ඒ දරුවා බිහි වෙන්න කුසී පරිසරයේ හැදුනට පස්සේ ඒ දරුවාට ගොඩාක් ඒ දරුවා කැමැත්තෙන් කුස ආරක්ෂා කරගන්න. එතකොට ඒ විදියට කුස ආරක්ෂා කරගන්න ඒ අම්මාට කියන සුබදා. අම්මාට කියන නමක් තමයි සුබදා. ඒ ගර්භය පුදුම විදියට රකින්නවා. වර්ෂයක් හෝ දසමසක් හෝ ගැප් පරිහරණය කොට දරුවා බිහි කරයි. ඒ නිසා ඒ දරුවන් වදන්නේ ජනිත්ති නම් වෙයි. අම්මා තමයි දරුවෝ වදන්නේ. ජනිත්ති. එතකොට
සීතල කෑමක් කනකොට රස්නේ කෑමක් කනකොට මේක සීතලයිද රස්නේද? දරුවට මේක බලපායිද නැද්ද? හයියෙන් යන්න ඕනද නැද්ද? පරිපෙල් නගිනකොට කොහමද? ඉන්නට අත තියාගෙන තව මොනවාරි අල්ලගෙන නිතර බඩ අත ගගා බඩේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඔය දරුවා ඉපදෙන දවස් වෙනකොට කී ගමනක් බඩ අත ගගා යතිද? නිකන් ඉන්නකමත් බඩ අත ගගා සුව පහසක් දෙනවා කුසට. සුව පහසක් දෙනවා. ඇඳේ නිදා ගන්නකොට වෙනද ওই තරුණ කෙල්ලෙක් නිදා ගන්නකොට ඇඳේ ඒ පෙරලෙනවා මේ පෙරලෙනවා. කුසට දරුවෙක් ආවට පස්සේ පරිස්සම් වෙනවා බඩ තෙරපෙයි. බඩ හිර වෙයි කියලා. ඇත්තටම නිදා ගනිද්දි තමන්ගේ සුවේ නෙවෙයි දරුවා රැකෙන එකයි බලන්නේ. ඔයාගෙත් මගේත් අම්මා එහෙම තමයි. ඒ විදිහට මේ මවුන් කල්පනා කළේ නැත්නම් මමත් මැරිලා ඔබත් මැරිලා. අපි දැන් සෙල්ලම් දාන්නේ අපි ජීවත් වෙලා ඉන්න නිසා. ඒ දෙමව්පියන් ඕනේ නම් අපිව මරන්න ඕනතරම් 100,000 වාරයක් අවස්ථාව තිබ්බා. අපේ උසුම ටික නැති කරන්න. එහෙම කළේ නැහැ. එච්චර සැපයක් දුන්නා. ඒ අම්මා කන බොන දේෙන් තමයි දරුවා පෝෂණය වෙන්නේ. ගෙදර අයත් කියනවා දැන් දුවේ උඹ දෙන්නෙකුට කන්න දෙපෑ කියලා. ඔය අතර නිවුන්නු දරුවෝ එහෙම හැදුනොත් දරුවෝ දෙතුන් දෙනාම හැදුනොත් ඒ අම්මා කොච්චර වෙහෙසක් කුසක් එක්ක දරනවද? කිලෝ 5-10ක් නිතර උදේ ඉඳලා හැන්දෑව වෙනකල් එල්ලගෙන ඉන්න දෙන්නකෝ. ඔය ඉස්කෝලේ යන පොත් ටික කරේ දාගෙන ගිහිල්ලා කොයි වෙලාවෙද බිම තියන්නේ කියලා. ඉස්කෝලේ පොත් බෑග් එක හවසට ගෙනල්ලා බිම තියන්නේ කොයි වෙලාවේද කියලා ඉන්නේ. අම්මා කෙනෙකුට පුළුවන් ද බඩ බිම තියන්න? ඔයාගේ අම්මත් මගේ අම්මත් එහෙම. එහෙමයි කුසක් පරිහරණය කළේ. දැන් කොහමද ඔයාලගේ සද්දේ? කොහමද සද්දේ ගෙවල් වල? එක දවසක් අම්මා වඩාගෙන තියනවද? බලන්න. එක දවසක් අම්මා වඩාගෙන තියනවද? අපිව කොච්චර වඩාගෙන හිටියද? පොඩ්ඩක් ඉන්න. ඔහොම ඉඳලා තමයි අම්මා තමව බී කරන්නේ. ඒ අම්මට කියනවා ජනෙත්ති සුබද්දා ජනෙත්ති. තන කිරි දීමෙන්ද නැලවිලි ගී කියා නැලවීමෙන්ද ඇකී හොයාගෙන සුඛ ස්පර්ශයේ දීමෙන්ද හඬන පුත්‍රයා සතුටු කරයි. එබැවින් ඇය තෝසෙන්ති කියලා කියනවා. අම්මට කියන නමක් තමයි තෝසෙන්ති. අපිව සතුටු කරන කෙනා. එයා තන කිරි දෙනවා. කිරි දීලා අපිට මේ ලෝකේ ප්‍රණීතම දේ. ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බෑ. ලේ ටිකක් කිරි බවට පරිවර්තනය කරනවා. මිනිස්සුෙකුට ජීවත් වෙන්න ඕන අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ දියරයක් බවට පත් කරලා ලේ වලින් වෙන් කරලා මව්තමෝ දෙනවා. ඔයාගේ අම්මත් දුන්නා අපේ අම්මත් දුන්නා. එහෙම දීලා නැලවිලි ගී කියා නලවනවා. මේ ලෝකේ කිසිම සංගීත පන්තියකට ගියේ නැති අම්මා අපිව නලවන්න කවි කිව්වා. උන්දෑ සභාවන් මැද කවදාවත් කවි කියලා නැහැ. ස්ටේජ් එක කවි කියලා නැතුව ඇති. ඉස්කෝලේ පන්තියේ කවි ජන කවි කියලා නැතුව ඇති. පන්තියේ ලැජ්ජාවෙන් පිටිපස්සට වෙලා ඇඹරි ඉන්න කෙල්ලත් අම්මා කෙනෙක් වුණාට පස්සේ අර දරුවා නලවන්න කවි කියනවා. ඒ අම්මගේ කවි මිහිරි නොවුනා නම් අපි නිදා ගන්නෑ. ඒ අම්මගේ කවි මිහිරි නිසාම නිදා ගන්නවා. සොලවා අපි ඒ විදිහේ එක දවසක් හරි එහෙම මව්තම කළා. ඇකේ හොයාගෙන ඔඩොක්කුවේ තියාගෙන පපුවට තුරුල් කරගෙන පපුවේ රස්නේ දිදී අපිව හුරතල් කළා. සතුටු කළා. 100,000 වර මෝන සිප ගත්තා. මව්තමෝ නැවත දරුණු අවුස් හුලං ඇති කල්හි මට අයත් යයි කියා පීඩා විඳින්නට ඉඩ නොදී දරුවා බලයි. එබැවින් ඇය පෝසෙන්ති. අම්මට පෝසෙන්ති කියනවා. අව්වා આવොත් චීද්දරෙද්දෙන් දරුවා වහ ගන්නවා තමන් අවුවේ ඉන්නවා. දවසක් පැල නැති හේනේ අකාලේ මහ වැයි වැස්සා. ඒ දරුවා තුරුල්ලේ හංගාගෙන
ඒ වැස්සෙන් අම්මා තෙමුණා. පටාචාරාත් 4 ගාතේ බිම ඉඳගෙන දරුවා පපුවට තියාගෙන හිටියා එයා තෙමි තෙමි. පටාචාර. ඒ නිසා දරුවෝ ගැනයි බැලුවේ. තමන් ගැන නෙවෙයි. දැන් ගෙවල් වලට ගිහිල්ලා ඔය පුතාලා දුවලා දාන්න හොඳ සද්දයක් අම්මලාට. ඕවා තමයි කියන්නේ නොදැන්නවන පව්. මහා ලොකු සෙල්ලම් දාන්න ගියාට O level වලට A9ක්, A level වලට A4ක්. උපාධි වලින් ඉහළ සාමාර්ථ තියෙන්න පුළුවන්. ඉහළ පරිණති තියෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් කොච්චර නූගත්ද? ආධ්‍යාත්මික වශයෙන් කොච්චර ජීවිතය ආපස්සට බලන්න බැරිද? දැනුමෙන් ඇඟේ අංශුවක් ගානේ ඉගෙනගෙන තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් තමන් හැදුනේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. මටත් පුදුමයි. මම මේ බණ කියනකොට මමත් මේවා හිතලා නැහැ. මටත් කනගාටුයි. මේ මහ බෝධිසත්වයෝ සංසාරේ අම්මා කෙනෙක් ගැන කියලා දෙනවා මල්ලිට. ඊට පස්සේ කියනවා මවගේ ඊට පස්සේ ඒ තෝසෙන්ති පෝසෙන්ති සතුටු කරනවා පෝෂණය කරනවා. ඊට පස්සේ දරුවව නාවන්න ඕන. නාවනකොට වතුර ටික රස්නෙන් හදලා අපේ පැතිවල කරන්නේ අවුව වැඩිපුර තියෙන නිසා වතුර බේසමේ අවුව උදේම තියලා නිකන් රත් වෙන්න ආරිනවා. අවුවෙන් රත් කර ගන්න. නැත්තම් ලිපෙන් උණු වතුර හදා ගන්න. වැලිමිට ඔබ අත ඔබ දරුවාට මේක සැරයිද නැද්ද කියලා කී ගමනක් වතුර ඔබ ඇඟට වතුර ටික දාන්නේ. ඊට පස්සේ ඔළුවේ බර ඇරෙන්න ඔළුව පොල් සිදුරු කරපු පොල් කට්ටෙන් ඔළුවට වතුර වක් කරනවා. දුවේ පුතේ. ඔය අම්මලාගෙන් අහන්න සමහර දරුවෝ ඉපදෙනකොට සහ බඩේින්දෙන් හිර වෙලා ඔළුවේ හැඩ එහෙම පොඩ්ඩක් වෙනස්. නහය කන් වල හැඩ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දරුවෝ මම දැකලා තියෙනවා සමහර දරුවන්ගේ ඔළුව පැත්ත ටිකක් දිගයි. ඒකට අම්මලා වැඩිපුර අල්ලා ගන්නවා හිස පැත්තෙන් මෙහෙම. ඔළුවට ඒ පැත්තෙන් වැඩි බරක් දෙනවා. එනකොට තමයි මේ ඔලු කට්ට පොඩ්ඩක් හදන්නේ. මේ මෝනේ මේ තියෙන මෝනේ හැඩ වෙනස්. එතකොට නාවනකොට මේකෙන් අතින් හදනවා. නහය මෙහෙම අතින් හදනවා. ඊළඟට මේ නිකට හදනවා. කකුල් හොඳට ඇදලා නාවනකොට හොඳට හදනවා බකල් බව නැති වෙන්න. කොරල ගරවනවා. හොඳට නෑවුවේ නැත්නම් හැම පුපුරනවා ලොකු වුණත්. වැස්සියෙක් වුණත් පැටියෙක් වැදුවාට පස්සේ ලෙව කකා අර පැටිය නැගිටවනවනේ. ඔය විදියට හොඳට නාවලා මේ හිසේ ඔළුව වැඩි අල්ලන්න දෙන්නේ නැහැ තෙල් වල කියලා තියෙනවා. ඔලු කට්ට සිවුම් එතන. දරුවෙක් හදා ගන්නවා කියන්නේ එහෙමයි. එහෙම පරිසම් කරලා හොටු ටික ඇදලා දාලා සමහරට අතේම කක්ක කරනවා. ඒවා අයින් කරලා ඊට පස්සේ උඩට අරගෙන හොඳ පැනල් රෙද්දකින් පුළුන් වගේ රෙද්දකින් හොඳට පිහලා කිහිලි වලට පවුඩර් දාලා ඔළුවට ඕඩිකොලොන් දාලා බෙල්ලට පවුඩර් දාලා පැනල් රෙද්දකින් පුළුන් රෙද්දකින් ඔතලා කොට් එක තියලා වඩාගෙන කොට්ටයක් උඩ තියලා පොඩ්ඩක් හොල්ලලා නිින්ද යනකම් කිරි දීලා ඔය වාගේ සැපයක් මැරෙනකල් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඔහොම නාවලා පවුඩර් දාලා ඕඩිකොලොන් දාලා පුළුන් රෙද්දෙන් පියලා ඔහොම නලවලා ඔහොම සැපයක් කිසිම දවසක දෙන්නේ නැහැ. අම්මාමයි ඒ සැපේ දුන්නේ. අම්මාමයි ඒ සැපේ දුන්නේ. කොච්චර හොටු පෙරෙන්න අතින් අරන් දානවා. හොටු ටික පිහලා රෙද්දෙන් පිහලා මූණ ඉඹිනවා. සිනා වෙන්න කාරණාවක් නෙවෙයි හිතන්න එකක් කියන්නම්. ඔයා මෙතන ඉන්නවා නම් යම් පුතෙක් කෙල්ලෙකුට ගොඩාක් කැමති. මෙතන ඉන්නවා නම් කෙල්ලෙක් කොල්ලෙකුට ගොඩාක් කැමති. ඔයා කැමති කෙනා දවස් දෙකක් හොටු පෙරාගෙන ඉන්න කියන්නකෝ. උඹලටම එපා වෙනවා. ඒ වුණාට ඒ අම්මාට ඒ තාත්තාට ඒ දරුවා එපා වෙන්නේ ආදරණීයයි ප්‍රේමණීයයි. අපිට හොටු ටික පිහ ගන්නවත් අපිට තේරෙන්නේ නැහැ.
කක්ක කරන්න තේරෙන්නේ නැහැ. චූ කරන්න තේරෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කකුලේ තියාගෙන තමයි ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරන්න පුරුදු කරන්නේ. ඊට පස්සේ ළමයි කක්ක කරලා අතින් අල්ලනවා. ඒ ළමයි කියන්නේ කවුද? අපි. චූ තලනවා අතින්ම. ඕවා එපා කියලා සැර කරලා නතර කරනවා. කක්ක හොදන හැටි කියලා දෙනවා. ඒ අතින් බත් කන්න එපා කියලා කියලා දෙනවා. ඒකයි පූර්වාචාර්ය කියන්නේ. කලිසම අඳින හැටි කියලා දෙනවා. ෂර්ට් එක අඳින හැටි කියලා දෙනවා. ගවුම අඳින හැටි කියලා දෙනවා. ඊළඟ පොඩි ළමයි හොටු වෙනකොට ඇඟිල්ල දාගෙන ඉන්නව නහයට. ඕක එපා කියලා කියලා දෙනවා. මෙතනින් ලේන්සුවක් දාගෙන හොටු ආවොත් පීන්න කියලා දෙනවා. පූර්වාචාර්ය හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් එහෙම කියලා දීලා ඉතින් ඔය කොහොම ටික ඉගෙන ගන්න සැපේ විඳලා ඇවිල්ලා තමයි දැන් මේ පොඩ්ඩ මිස් වෙන්න බැරි. ඒ අපිට එන ආවේගයට අපි පහරක් ගහන්න ඕන මුල සිහි කරලා. මව ගුණ සිහි කර කර, පිය ගුණ සිහි කර කර අර ආවේගයට පහලක් ගහන්න ඕන දුවේ පුතේ. කොච්චර බණ ඇහුවා පරිසරය ආපු ගමන් තරහ යනවා. අම්මා තාත්තට සැර කරනවා. අපේ මහ බෝසතුන් හිතුවා කියනවා මවුට සංග්‍රහ නොකොට, පියාට සංග්‍රහ නොකොට මං යන නිවන කොහෙද තියෙන්නේ? ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න නම් මේක පනින්න වෙන ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දුවේ පුතේ යම් ධනයක් වේද පියාගේ මවගේ ඒ සියලුම දේ අපගේ පුත්‍රයාට ආරක්ෂා කරයි. මෙසේද කරව මෙසේද උගනුව මෙසේද පිළිගනුව යනාදි කියමින් සෙනෙහස වන්නේය. හැම දෙයක්ම දෙමව්පියෝ එකතු කරන්නේ රැස් කරන්නේ අපේ දරුවන්ට කියලා. සමහර මිනිස්සු උමද්දු වෙලා ඉන්නේ දෙමව්පියෝ දරුවන්ටමයි කල්පනාව. ওই විදියට අම්මා තාත්තා වෙනුවෙන් උමතු වෙච්ච දරුවෝ නැහැ. දරුවෝ වෙනුවෙන් ගෙයක් හදද්දී අපේ උණ්ඩ කියන පොඩි උණ්ඩ. පඩිය එකතු කරන්නේ බැංකුවේ දාන්නේ. උගන්වන්නේ පන්ති ඵලයන් කියලා කියන්නේ Tamandද? අද කාලේ හොඳට ඉගෙන ගත්තොත් ළමයි පිටරට යනවා. අවසානයේ ළඟත් නෑ කවුරුවත් ළමයි. හරිම අසාධාරණයක් දෙමව්පියන්ට වෙනවා. ඉතින් එහිමත් ආදරේ දක්වනවා. පුතු යෝන්ියට පැමිණි කල්හි පරදාරාවන් පිළිබඳව ඇලුම් කොට ගෙදර නොයෙන්නා වූ පුත්‍රයා දෙස බලමින් වේසේ ඉලන්දාරියෙක් වෙනවා. එන්නේ නැහැ. ගෙදර පරක්කු වෙනවා. හිතට බයයි. මේකා මොකකවත් පටලැවේද? කෙල්ල ගමනක් බිමනක් ගියා එන්න පරක්කුයි. අනේ මගේ කෙල්ලට කරදරයක්වත් වෙයිද? කියලා අර ආරක්ෂාව ගැන පුදුම මහන්සියෙන් ඉන්නේ. හිතනවා වැඩි. ඒ මව්වරුන්ගේ හැටි. මෙසේ දුකසේ පෝෂණය කරන ලද දරුවෙක් මවට උපස්ථාන නොකරේද, මවට වටන් නොකිරීම යන වැරදි මිත්‍යා චර්යාවේ හැසිරේද ඔහු නිරයට පැමිණේ. බින්දුවක්වත් ඔවා ගල්ලා නැත්තම් කිරි බින්දුවක්වත් දීලා නැත්තම් බලන්න එපා කියලා කියමුකෝ. නමුත් මෙහෙමත් කළා තියෙනවා නම් පස්සේ මිනිස්සු ගැන වගක් නැත්තම් ඒක නිරේට දොර අරිනවා කියනවා. මෙසේ දුකසේ පෝෂණය කළ දරුවන් පියාට උපස්ථාන නොකරන්නේද, උපස්ථාන නොකොට මිත්‍යාචාරයේ හැසිරේද හිතම නිරේ උපදී. මව්පියා ගැන නොබලනකොට. මතකද නිරේ ගිහිලා ආපු එක්තරා කෙනෙක් එයාගේ අත්දැකීම කිව්වා. එයාගේ අතින් ගොඩාක් පව් වෙලා. එයා ඉඳලා තියෙන ආමි එකේ. ඊට පස්සේ ආමි එකේ ඉඳලා ආමි එකේ පෙන්ෂන් එක හම්බුනාට පස්සේ අම්මයි තාත්තයි වරිච්චි ගෙදරක ඉන්න නිසා සිමෙන්තියෙන් කාමර දෙකක් බැඳලා දීලා අම්මයි තාත්තට ඇඳක් ගෙන ඇඳ දෙන්නට නිදා ගන්න ඇඳක් ගෙනත් දීලා ඊළඟට කණ්ඩ බොණ්ඩ හාල් ටිකක් ගෙනත් දීලා අර අම්මයි තාත්තට ජීවත් වෙන්න ක්‍රමයක් හැදුවා. ඒ කියන්නේ එක දවසක් කරපු දෙයක්. ඊට පස්සේ ඔහොම ඉන්නකොට දවසක් රෑ මෙයාට නිදාගෙන ඉන්නකොට heart attack එකක් ආවා. ඊට පස්සේ මෙයාගේ අත් දෙකෙන් අල්ලගෙන යමපල්ලෝ 4 දෙනෙක් ඇදගෙන ගිහිල්ලා ගූත නිරේ අසූචි වල ඔබ අසූචි අගලක අතපය නාසා කන් කප කපා එයාගේ ශරීරයේ අවයව කප කපා
කොට බන්දක් යම රජුරෝ ළඟට ගෙනිච්චා. તો යම රජුරෝ කිව්වා මේකා අතෑරපන්. මේකා මවුට උපස්ථාන කළා, පියාට උපස්ථාන කළා. තව ටික කාලයක් මේකට ඉඳ ඇරපන් කිව්වා. ඊට පස්සේ අර ගිය විදියටම අසුචි වල ඔබ ඔබා ඉන්නකොට ඒ තැන්වලදී කපපු අවයව ප්‍රකෘති වෙවි එකපාරම ඇඟට ආවා. ඇඟට එනකොට ගෙදර මිනිස්සු ඔක්කොම එයාව වැළඳගෙන අඬනවා. ඒ කියන්නේ මෙයාගේ හුස්ම හිර වෙලා. ගෙදර අය හිතලා දින මෙයා මැරිලා කියලා. කැස්සක් එක්ක නැගිට්ටා. එයා ජීවිතේට හිතුවේ නැහැ කියනවා. නිරේ යන ගමනක් අම්මයි තාත්තට කාමර දෙකක් හදපු එකකින් වලකී කියලා. එය අසිරියන් මේක සිද්ධ වෙනවා. දෙමව්පියන්ට උපස්ථාන කරන කෙනාගේ ඉරණම වෙනස් වෙනවා. මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තම. මව්පිය උපස්ථානය උතුම් මංගල කරුණය. ඒ කෙනාගේ ජීවිතේ මූසල වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි ගැන බලනකොට. ගෙදරම නිවන හදාගන්න. ගෙදරම සුගතිය හදාගන්න. අප මහ බෝසතුන් ලංවිය නොහැකි පාරමිතාවක් මේ පුරන්න. මවට උපස්ථාන නොකොට ධනෙ නොලැබී ලැබී තිබෙන ධනය පවා විනාශ වී යයි මා ආසා ඇත. පියාට උපස්ථාන නොකරන්නාට ධනෙ නොලැබේ. ලැබෙන ධනයත් ඉක්මනින් විනාශ වේ යයි මා ආසා තිබේ. බෝධිසත්වෝ කියන්නේ හරි හම්බු කරන දේවල් වලට වගතුවක් නැති වෙනවා කියනවා මව්පිය උපස්ථාන නොකරන අයට. නුවණැත්තා පියාට උපස්ථාන කිරීමෙන් සතුට ප්‍රමෝදයේද සිනහවද ක්‍රීඩාවද හැම කල්ලි ලබයි. මව්පිය උපස්ථාන කරන අයට සිනහව ලැබෙනවා. සමහර අයට හිනාවක් ගන්න අමාරුයි. එල්ලා ගත්ත මූණු එල්ලගෙනමනේ. හිනාවක් මූණට එන්නෙම නැහැ. එල්ලගෙනමයි ඉන්නේ ජීවිතේ. බැරි ගැහිලා දුක කියන එක මූණෙන් වැක්කිරෙනවා. පොඩ්ඩක් හිනාවෙන් බලන්න කියලා බෙහෙතකට හිනාවක්. මව්පිය උපස්ථාන කරන කෙනාට ශ්‍රියාකාන්තාවගේ බැල්ම මූණට වැටෙනවා. මූණ ලස්සනයි. සිනහව ලස්සනයි. එයා අන් අයට සිනහ වෙලා කතා කරනවා. ඒක පුණ්‍ය විපාකයක්. ඒ නිසා බලන්න ජීවිතය ගැන. මේ ලෝකේ දානයේ ප්‍රිය වචන වැඩ සිදු කිරීම පිරිස් මැදදීත් රහසිගතව ජෙට්ඨාපචායන ධර්මයන් පුරමින් දෙමව්පියන් වැඩිහිටියන්ට වැඳීම ආදිය කරමින් සමානාත්මතාවය ඇති කරගනි. අම්මායි තාත්තාටයි සලකා දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතා කියන සංග්‍රහ වස්තු පුරුදු කරගන්නවා. ඔය මව්පිය උපස්ථානයේදී ගොඩාක් පින් වැඩෙනවා. හේතුව තමයි ගොඩක් අම්මලා තාත්තලා කොච්චර හොඳ කළත් මේ මිනිස්සු හොඳක් කියන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා දරුවෝ ගෙනියන ඒවා විසික කරනවා. දරුවෝ ගෙනියන ඒවා විසික කරන අම්මලා තාත්තලා ඉන්නවා. කොච්චර මේ වාගේ බන රෑ ඉලි වෙනකල් කිව්වත් ඒ බන කියනකොට හිත පැහැදෙනවා. ඇත්ත අම්මයි තාත්තයි ඉස්සරහට ගියාට පස්සේ බන අමතක වෙනවා. එහෙම දෙමව්පියෝ ඉන්නවා. එහෙව් දෙමව්පියන්ටත් උපස්ථාන කළා කියන්නේ බය වෙන්න එපා නිවන ළඟයි. ඒකට ගන්න ඕන මේ මෙන්න මෙහෙම එකක්. අපේ මහ බෝධිසත්වයෝ මව්පිය උපස්ථානයේ තාපසෙක් වෙලා විතරක් නෙවෙයි ගිරවෙක් වෙලා ඉඳලත් කළා. අම්මයි තාත්තයි මේ දුර්වල වෙලා ගිරව වී කරල් පොදියක් අරන් යනවා. එතකොට අර කුඹුරු හිමියා ඇහුවා ඇයි වී කරල් ගෙනියන්නේ? ණය ගෙවන්න කිව්වා. කාගේද? අම්මගේ තාත්තගේ ණය. ඒතර ඔයාලා ලොකු මහත් වෙනකල් බත් කන්න දීලා තුන් වේල උයලා එක දවසක්වත් ඔයාලා හොඳයි කියලා නෑ අම්මලාට. වැලි හැපෙනවා, ලුණු මදි, අද සැරයි, අදත් පරිප්පුද. ඇයි අම්මට වෙනවා උයන්න දෙරෙන්නේ නැද්ද? ඕවනේ අපි කිව්වේ. ඕවනේ අපි කිව්වේ ගෙවල් වල.
අම්මලා තුන් වේල උයලා දීලත් අපි හොඳක් කිව්වේ නැහැ. අපිට ඇඳුම් පැළඳුම් දීලත් අපි උන්දලට හොඳක් කිව්වේ නැහැ. ඉස්කෝලේ යවලා පන්ති ගාස්තු බලලා ඒත් හොඳක් කිව්වේ නැහැ. අපි දැන් ඉගෙනගෙන ලොක්කෝ වෙලා අපි පාරසලයක් ගිහිල්ලා දීලා අපි ස්තුති කරන කල් අපි ඉන්නවා. කවුද අසත්පුරුෂ? හොඳට බලන්නකො මං කියන එක. අපි එයාලට නොදුන්න දෙයක් කොහොමද අපි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා කොච්චර අම්මයි තාත්තට හොඳ කළත් උන්දලාට හොඳ තේරෙන්නේ නැහැ කියන්නකෝ. ගානක්වත් නැහැ කියන්නකෝ දරුවෝ සලකනවා කියලා. ඒ වෙලාවට කල්පනා කරන්න අපි ගැන අම්මලා තාත්තලා ඒ කාලේ බලද්දිනුත් අපි උන්දලාට වටිනාකමක් දුන්නේ නැහැ. ඒත් ඒ දෙමව්පියෝ අපිව බලාගත්තා. මං ඒ ණය ගෙවන්න ඕන කියලා. දෙමව්පියන්ගේ හොඳ නාමයෙන් නැතත් ඒ වගකීම ගන්න ඕන. මේක මං කාරණා දෙකකට දෙන්නෙකුට විතරයි මේක කරන්න කියන්නේ. හැමෝම කරන්න ඕනේ. සතර අපායෙන් උපදින්න කැමති නැත්තම් ඒ කෙනා මේක කරන්න. නිවන් දකින්න කෙනෙක් කැමති නම් ඒ කෙනා මේක කරන්න. සතර අපායේ උපදින්න බය නැත්තම් ඕවා කරන්න එපා. නිවන් දකින්න කැමති නැත්තම් අම්මා තාත්තා ගණන් ගන්නත් එපා. නිවනක් ඕන නම් සුගතියක් ඕනේ නම් මේ එක පින්කමක් මේක. දස පුණ්‍ය ක්‍රියාවල තියෙන විయ్యాවච්ඡාපචායන පින්කම ගැන මේ කියන්නේ. අපි එකපාරම සතිපට්ඨානෙ වඩන්න ගියාට හනුම වලිගේ ගිනි තියාගෙන වගේ මේ යන්නේ. ඉස්සරහින් තේජස දාගෙන ඉන්නවා වලිගේ ගිනිගෙන. ඒ වගේ මේ මැස් දෙක පියාගෙන කේසා ලෝමා නඛා දන්තා කියලා කිව්වට අම්මට පයින් ගහලා ඇවිල්ලා තියෙන්නේ. තාත්තට පයින් ගහලා ඇවිල්ලා තියෙන්නේ. මේක වැඩෙන්නේ නැහැ ආර්ය මාර්ගයකට. සම්මා දිට්ඨිය නැතුව ලැබෙන සමාධිය සම්මා සමාධිය නෙවෙයි. සම්මා දිට්ඨිය නැතුව ගන්න උත්සාහය සම්මා වායාම නෙවෙයි. සම්මා දිට්ඨිය නැතුව වඩන සතිපට්ඨානෙ සම්මා සතිය නෙවෙයි. සම්මා දිට්ඨිය කියන්නේ අත්ති මාතා අත්ති පිතා. අම්මා තාත්තා එයාගේ ජීවිතේ විශේෂයි. පැහැදිලිද මේ කියන ඒවා? ඊට පස්සේ කියනවා මේ සංග්‍රහයෝ ධාවනය වන රියට කඩෑනීමෙන් යහපත් පුජ්‍යලයන්ගේ ජීවිතේ බලපාන්නේය. මේ සංග්‍රහයෝ පුත්‍රයෙකුගෙන් දෙමව්පියන් නොලබන්නේ නම් ඒ දෙමව්පියෝ බුහුමන් හෝ පූජාවන් හෝ නොලබන්නෝය. ඇත්තටම දරුවන්ගෙන් ප්‍රිය වචනයක් අම්මලාට නැත්තම් දරුවන්ගෙන් සංග්‍රහයක් අම්මට නැත්තම් දානේ ප්‍රිය වචනේ අම්මලාගේ පැවැත්ම පිණිස දරුවන්ගෙන් උපකාරයක් නැත්තම් ඊළඟට අම්මලා තාත්තලාගේ කල්කිරියාව ඉදිරියේ දරුවෝ ඉවසන්නේ නැත්තම් ඒ අම්මලා තාත්තලා සතර සංග්‍රහ වස්තු ලබන අය නෙවෙයි. ඇත්තටම මේ අම්මලා තාත්තලා සැලකුම් ලබන අය නෙවෙයි. නුවණැත්තෝ මේ සංග්‍රහය මෙනවන් දනිද්ද කරද්ද ඔහු ශ්‍රේෂ්ඨ බවට පැමිණෙති ප්‍රශංසා ලබති. නුවණැත්තා විතරයි මේක කරන්නේ. පුත්‍ර පූජාවට අනුග්‍රහය දක්වන්නා වූ දෙමව්පියෝ බ්‍රහ්මයා හා සමානය පූර්වාචාර්ය ආහුනේය ගුණයෙන් යුක්තය. ඒ සංග්‍රහයට අනුග්‍රහ දක්වන්න ඕන. අම්මලා තාත්තලාට පින් දෙනකොට අම්මලා තාත්තලා නිහඬව ඉන්න ඕන. එපා එපා මට පින් දෙන්න එපා. පඬිතකම් කියන්නේ යන්න එපා. ඒකට අනුග්‍රහ කරන්න යාට පින් කරගන්න. වයසට ගිහිල්ලා ළඩ වෙලා මං උඹලට කරදරයක් උඹලා මං ගැන බලන්න ඕනේ මං වැඩිහිටි නිවාසයකට යනවා. මං සල්ලි ටිකක් එකතු කරගෙන මං පඩියට ගන්නවා මං උඹලට බරක් වෙන්නේ නැහැ. ওই පඬිතකම් කියන්න එපා. අම්මා කෙනෙක්ගේ කැතකුණු අතගාලා ඒ පින ඒ දරුවන්ට කරගන්න දෙන්න. බෙහෙතක් හේතක් ගෙනල්ලා දීලා ඒ පින කරගන්න දෙන්න. ඒ හැම පින් දෙන්න මෙහෙම. මව්පිය උපස්ථානේ උඹලට ලොකු පිනක් දරුවනේ. මව්පිය උපස්ථානේ උඹලට ලොකු පිනක්. සෑයක් එකපාරම භූමිකම්පාවකින් කැඩිලා පොළවේ කිඳා බහින එක සෑයක් එකපාරම නැති වෙන එක සතුට කාරණාවක්ද දුකකට කාරණාවක්ද? මව්පියෝ එකපාර නැති වෙනුවට කැමති වෙන්න එපා. ඒ සෑය වඳින එක නැති වෙනවා. ඒ සෑයට පුදන එක නැති වෙනවා.
ලෙඩ ඇඳේ අරහ දාලා පණ ඇද ඇද හිටියත් ඒ අම්මා ඒ තාත්තා පවන් ටිකක් ගැහුවත් පින් රැස් වෙනවා. මව්පිය උපස්ථානය. අම්මා තාත්තා කියන්නේ දවසක් ජීවත් වුණත් හොඳයි. අන්න ඒ නිසා තමයි බටහිර මිනිසුන්ට මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අම්මයි තාත්තයි දුක් විඳිනවට කැමති නැත්te ඉන්ජෙක්ෂන් ගන්න. ඒතකොට මේ සම්මා දිට්ඨියෙන් ගන්න තීරණයක් නෙවෙයි. පණ ඇද ඇද ඉන්න අම්මගේ ජීවිතේ වුණත් කැමති වෙන්න ඕන දරුවා. ඇයි මේ මොහොත හරි අම්මා වෙනුවෙන් කැපවෙන එක දරුවට පිනක්. පැහැදිලි නේද මම කියන එක? පිටරට එහෙම නෙවෙයි කියන්නේ. අම්මට ආදරේ නම් තාත්තට ආදරේ නම් දුක් විඳින්න දෙන්න එපා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා මරන්න. සමහර තැන්වල තියෙන. අම්මලාම කියනවා එහෙම කරන්න කියලා. ආනන්තරීය පාප කර්ම රැස් කරනවා ගොඩක් අය. ඒ නිසා ඒ දරුවන්ට ඊට පස්සේ මෙහෙම හිතන්නකොන දුව ගොඩාක් දුප්පත්. පුතා ගොඩාක් දුප්පත්. අමාරුවෙන් රෙදි කෑල්ලක් ගෙනල්ලා දෙනවා අවුරුද්දට බඩු ටිකක් ගේනවා. එතකොට අනේ උඹලට අමාරුවෙන්නේ උඹලා ගේන්න එපා උඹලත් අමාරුවෙන්නේ ජීවත් වෙන්නේ කියලා අම්මලාට හිතෙනවා. ඒව හිතුණට ඒක නොපිළිගන්න ඉන්න එපා. ඒ දුවට ওই දුකෙන් නිදහස් වෙන්න තියෙන ඔය අම්මට සැලකීම. හිඟා කාලා හරි ගෙනල්ලා අම්මව පුදන එක. හිඟා කාලා හරි ගෙනල්ලා තාත්තව පුදන එක. හාන්දුරු නමන් සිවුර දරාගෙන පිණ්ඩපාත ගිහිල්ලා පාත්තරෙන් බත් ටික අරන් අම්මට දෙනකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදුකාර දෙනවා ඒ තරම් උතුම් පින්කමක් මව්පිය උපස්ථානය. හොඳයි කියලා කියන්නේ. සංඝයා වහන්සේට ධනට ලැබුණ ටිකක් අය අම්මයි තාත්තට දෙන එක හාමුදුරන්ල ගුණයක් නම් හිඟා කෑවත් දරුවෝ මව්පිය බලන්න යන්න ඕන. ඇඳුමක් කැඩුමක් අරන් දෙන්න ඕන. ඒ නිසා නුවණැත්තෝ ආහාර දීමෙන්, වස්ත්‍ර දීමෙන්, පාන වර්ග දීමෙන්, සයනාසන දීමෙන්, ඒ කියන්නේ ඉදුම් හිටුම් දීමෙන්, ඇඟ ඉලීමෙන්, නෑවීමෙන්, පාසේ දීමෙන් සත්කාර කරන්න ඕය, වඳින්න ඕය. බලන්න දැන් කරලා තියනවද කියලා. මව්පියන් කෙරේ උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොව පැසසුන් ලබත් පරලොව සුගතිය උපදිත්. මේ විදිහට මල්ලිට කියලා දීලා දෙන්නාම එකතුව මව්පිය උපස්ථානය කරනවා. රජවරුද පංචශීලයේ පිහිටියා ගුණවත් වුණා. ඒ දෙමව්පිය දෙන්න මරණින් මත්තේ සුගතිය උපන්නා. ඒ සුද්ධෝදන රජතුමත් මහාමායා දේවිය. ඒ දරුවෝ දෙන්නාම බ්‍රහ්ම ලෝකේ ගියා. අම්මයි තාත්තයි දෙව්ලෝකේ දරුවෝ බ්‍රහ්ම ලෝකේ ගියා. ඒ තරඟයට උපස්ථාන කරපු අනිත් කෙනා කවුද? ආනන්ද තෙරුන්. ඒ නන්ද තාපසතුමා ආනන්දයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙරම් පුරන සංසාරේ තරඟෙට මව්පිය උපස්ථාන කරපු අය. මනෝජ රජතුමා සාරිපුත්තයන් වහන්සේ ඒ රජවරු මහ ශ්‍රාවකෙකු. ඒ යහපත් වචනෙට සවන් දුන්න අයත් ඊතර වුණා. එක ජීවිතයක තියෙනවා වඳුරෙක් වෙලා. මේ සහෝදරයෝ දෙන්නම බෝධිසත්වයේ ආනන්දයන් වහන්සේ. අම්මට ඇස් පේන්නේ වැඳිරියක්. ඊට පස්සේ 80000ක් පිරිස පාලනය කරනවා මේ වඳුරු දෙන්නා. අම්මට සලකන්න ඕන කමට අම්මා අරගෙන අර 80000ක් වඳුරු රැලෙන් වෙන් වුණා. වෙන් වෙලා ගහක බෙනේක තියලා මාරුවෙන් මාරුවට සහෝදරයෝ දෙන්නා වැඳිරියට උපස්ථාන කරනවා. වඳුරෙක් වෙලත් මව්පිය උපස්ථානය කළා නිවන් දකින්න. ඊට පස්සේ වැද්දෙක් මේ වැඳිරිය දැකලා විදින්න හදනකොට අම්මා රැකගන්න තමන් ඉස්සරහට ගියා බෝධිසත්වයෝ. මහ ප්‍රධාන වඳුරා වැද්දා. ඊළඟට වැඳිරියට විදින්න යනකොට ඊළඟ එක්කෙනා ගියා ආනන්දයන් වහන්සේ. ඊළඟ වඳුරු පැටියා. එයාටත් විද්දා. අම්මා රැකගන්න දිවි දීලා දෙනවා. එහෙමයි නිවන් දැක්කේ. මේ ගෙවල් වල රණ්ඩුවේ විඳලා අම්මා තාත්තට අතපය දික් කරගෙන මේ මහ මිනිසුන්ට දෙස් දෙවොල් තියතියා දෙමව්පියන්ට මාදිවුණියන් කරගෙන නිවනක් කියන එක කොහෙද තියෙන්නේ කියන්නකෝ. දෙව්ලොව කොහෙද තියෙන්නේ කියන්නකෝ. එනිසා මට කියන්න ඕන උනේ මේකයි. සමහර අයගේ අම්මලා තාත්තලා නැතුව ඇති.
දුර ඉන්නවා ඇති. මේ මව්පිය උපස්ථානය කියන එකේ රැස් විහිදෙනවා බුදු සමිඳුගෙන් ආනන්ද දෙරිඳුන්ගෙන්. ආනන්ද මහසෑයට වත්කරන්න මව්පිය උපස්ථානයෙන් සිහි කරලා. තමන්ගේ අම්මා වෙනුවෙන් ගඩොල් තියන්න ගිහිල්ලා උපස්ථාන කරන්න. මං වැදුව අම්මා වෙනුවෙන් සංසාරයේ මව්පිය උපස්ථානයේ පාරමිතාවක් විදිහට පුරපු ආනන්ද මහ දෙරුණ්ඩ ආනන්ද සෑයේ තැන්පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් ආනන්ද මහ මුනිදුගේ ධාතුන් වහන්සේලාත් පමණමයි. මව්පිය උපස්ථාන කරපු දෙදෙනාගෙම විතරයි. තමන්ගේ අම්මා වෙනුවෙන් උපස්ථාන කරන්න එක දවසක් ගිහිල්ලා. පියා වෙනුවෙන් උපස්ථාන කරන්න, මව් වෙනුවෙන් ආධාර කරන්න, පියා වෙනුවෙන් ආධාර කරන්න, මව් වෙනුවෙන් කොටස්කාරයෙක් වෙන්න, පියා වෙනුවෙන් කොටස්කාරයෙක් වෙන්න. ඒ උත්තමයෝ මව්පිය උපස්ථානයෙන් පේවිවි දෙව් බමුණුගෙන් සාදුකාර ලබලබා අම්මගේ තාත්තගේ ආශිර්වාදයෙන් පේවිවි ඇවිල්ලා අම්මාගේ වචනෙන් බුදු වුණ සම්මා සම්බුදු කෙනෙක් අපේ බුද්ධ ශාසනයේ ඉන්නේ. මගේ පුතා බුදුයන් කියලා මවුන් කරටගෙන යොවුන් පුතා මහ සයුරේ පීනද්දී අම්මා විවරණ දුන්නා. ඒ නිසා ආනන්ද මහ සෑය මව්පිය උපස්ථානයේ සෑයයි. මව්පිය සමරු සෑයයි. මව්පියන් සිහි කළ යුතු සෑයයි. අම්මට තාත්තට උපස්ථාන කරන්න ශක්තිය ගන්න ඕන සෑයයි. ඊළඟට සමහර අයට අම්මා තාත්තා නැහැ. මේ වෙනකොට නැති වෙලා. මව් හා සමාන අම්මලාට උපස්ථාන කරන්න. සිල් අම්මලාට සිල් රෙදි දෙන්න. සිල් අම්මලාට දානි දෙන්න. ගමේ සිල් මව් සමාන අම්මලා වන්දනාවෙන් නගන යන්න. පියා සමාන තාත්තලා වන්දනාවෙන් නගන යන්න. මව සමාන පියා සමාන අයට බණ දහම් අහන්න අවස්ථාව අදලා දෙන්න. නැතිකොට දැන් ඔච්චර හරියක් කරන්න වෙනවා නැතිකොට. ඊට වැඩි හොඳ නැද්ද? ඉන්න අම්මයි තාත්තත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව බැන්නත් හිසපාත් කරගෙන පාඩුවේ කරන්න ඕන වැඩක්. උයනකොට ලුණු ගෙඩියක් හරි සුද්ධ කරන්න. පන්ති විභාගෙ කියා පේ කර මතුර ඉන්නේ නැතුව යසට පන්ති තියෙද්දි යසට විභාගෙ තියෙද්දි මෙහෙම මැසේජ් ගන්නවා. ඒවට පුළුවන් ඔය ඇඟිලි දෙකෙන් ලුණු ගෙඩියක් සුද්ධ කරන්න බෑ. අම්මලත් නලවනවා. යන්න දුව විභාගේ. අනුග්‍රහ කරන්නේ නැහැ. මව්පිය උපස්ථානෙට අනුග්‍රහ කරන්නේ නැහැ. අර අම්මා උයනකොට පොඩ්ඩක් උදව් වෙන එකට අම්මා ඇයි උන්දලා බන අහලත් නැහැ. ඔවගේ විපාක අනාගතේ උදුළු බන්දකින් ඔළුවට වැදුන දවසට Tamanටත් අම්මෝ කියලා තේරෙයි. ඇයි ප්‍රවෘත්ති බලන්නේ නැද්ද මම කියන ඒවා? මේ පහුගිය කාලෙම දෙතුන් දෙනෙක් අම්මලා තාත්තලා මැරුණා දරුවන්ගෙන්. ඒ නිසායි මේ සංවේගයේ මහා දැතුනේ. මව්පිය උපස්ථානය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අම්මයි තාත්තයි අවුරුදු 100ක් උරේ තියාගෙන ඉන්නවා දෙපැත්තේ. පැසිකිලි කරන්නේ මුත්‍රා කරන්නේ ඔක්කොම උරේ දිඹිම තියන්නේ. නාවනවා කවනවා පොවනවා දරුවේ. අවුරුදු 100ක් ජීවත් වුණත් අම්මගේ තාත්තගේ ණය නම් ඉවර නැහැ. ඒ මව්පිය උපස්ථානයේ ප්‍රතිඋපකාරී ඉවර නැහැ කිව්වෝ. දැන් එහෙම උරේ තියාගෙන උපස්ථාන අවුරුදු 100ක් උපස්ථාන කරලත් ණය ගෙවලා නැහැ කියනකොට ඔයාලා එක දවසක්වත් අම්මයි තාත්තයි උරේ තියාගත්තද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අම්මයි තාත්තයි දෙන්න සක්විති රජ කරනවා දරුවෝ. ඒත් මව්පිය උපස්ථානය කරලා නැහැ කිව්වෝ. ඔයාගේ අම්මයි තාත්තයි සක්විති රජ කළාද? ඔයා යන ගමන් බිමන් ඔයා ගිය හැම රටකටම ඔයා විඳින යම් සැප සම්පත් ඔක්කොම අම්මට දුන්නාද? ඔක්කොම තාත්තට දුන්නාද? සක්විති රජ කළාද? මං අහන්නේ ඔබත් මමත් දෙමව්පිය සක්විති රජ කළේ නැහැ. ඒ නිසා මේ ලෝකෙ කිසි කෙනෙක් මව්පිය උපස්ථාන ඉවර කළේ නැහැ. මහණෙනි එනමුත් සද්ධාව නැති අම්මලා තාත්තලාට සද්ධාව ඇති කරවනවා. සීලේ නැති අම්මලා තාත්තලා සිල්වත් කරවනවා. ධර්මයේ දන්නේ නැති අම්මලා තාත්තලාට බණ දහම් අහන්න සලස්වනවා. සද්ධා සීල සුත
දන් දෙන්නේ නැති අම්මලා තාත්තලාව දන් දෙන්න සලස්වනවා. ත්‍යාගය. ජීවිතය ගැන දන්නේ නැති දෙමව්පියන්ට ජීවිතය ගැන දැනෙන්න සලස්වනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මරණ සති වශයෙන්. ප්‍රඥාව. ආනේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම වල පීඨවනකොට ඒ දරුවා දෙමව්පියන්ට මනාව උපස්ථාන කළා. ආයේ ණයක් නැහැ. ඒ අම්මයි තාත්තයි දඹදිව යවලා ණයෙන් නිදහස් වෙන්න බෑ. දඹදිව යවීම කියන්නේ සක්විති රජකමද? ඒ නිසා මෙහෙමයි මේ ලකුවට අපි මේ වෙන අපිට මේ මොකක් හරි මෝහනයක් වගේ තියෙනවා. කියන්නේ නිවන ගැන අපි හිතන්නේ වෙනස් විදිහකට කියලායි මට නම් හිතෙන්නේ. නිවන ගැන හිතන විදිය ටිකක් මෝහනයක් වගේ. එකපාරම සුටුසු ගාලා නිවන් දකින්න. මේ ඇතුලේ හැදෙන්න ඕන සංසාරේ මව්පිය උපස්ථාන කරලා ඒ වාගේ අයට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා එක බණ පදයයි කියන්නේ. මේ කස්සෙන් ප්‍රඥාව මෝරලා මේ සසර ගමන සිඳිනවා. ඒකට ඕන් සුදුසුයි. සංසාරේ පුරලා තේනවා. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා පින්වතුනි මේ දස පුණ්‍ය ක්‍රියා ජීවිතයට එකතු කරගන්න උපස්ථාන කරන්න මහා බෝධිසත්වයෝ සංසාරේ අපේ අනද මහ තෙරුන් සෑයකට බෝධියකට වඳිනවා පුදනවා වගේ අම්මලා තාත්තලාට උපස්ථාන කළා තියෙනවා. එච්චර හරියක් කරගන්න බැරි වුණත් අඩුම ධර්මයේ දුවේ පුතේ රණ්ඩු වෙන්නේ නැතුව හරි ඉඳලා ওই මිනිසුන්ට ගින්දරක් දෙයිලා හොරෙන් පැනලා යන්නේ නැතුව ওই මිනිසුන්ගේ පුංචි බලාපොරොත්තුවක් විභාගේ පාස් වෙයි. මේ මුන් රස්සාවක් ගනි. හොඳ දැනකට බඳි. රණ්ඩු වෙන්නේ නැතුව මේ අය පවුල්කයි. ওই පුංචි බලාපොරොත්තුවක්වත් ඉෂ්ට කරලා. ඒකයි. දෙමව්පියෝ ගැන හැඟීමක් ඇති කරගන්න. පැහැදිලිනේ? මේ අවුරුද්දේ නම් බැරි වෙයි ඊළඟ අවුරුද්දේ හරි දෙමව්පියන් නේද අවුරුද්දකුත් ඉන්න ඕනේ ඇඳුමක් අඩුමක් කරන් දෙන්න අප්‍රේල් වෙනකල් ඉන්න ඕනේද රස්සාවක් කරන් අම්මයි තාත්තට ඇඳුමක් ඇඩුමක් හොඳ කෑමක් බීමක් මාසෙකට සැරයක් හෝ ටික කාලයකට සැරයක් අම්මලා හැමදාම උයනවා පියනවා ඈත ගමනක් එක් කරගෙන ගිහිල්ලා හොඳ හෝටලයකින් හොඳට ටිකක් කන්න දීලා සතුටක් කියලා මිනිස්සුන්ට අපිට නිරයක හෝ වෙනත් ලෝකෙක ඉඳලා අපි ඇවිල්ලා අපිට ලෝකෙ පෙන්නවා බඩෙන් උපද්දවලා ඇස් අරවලා ලෝකයක් පෙන්නවා. ඒ ලෝකේ අපි සැරිසරද්දි ඒ අම්මයි තාත්තා සමහර අම්මලා තාත්තලා මූද දැකලා නැහැ. සමහර අම්මලා තාත්තලා සිරියපාදේ ගිහිල්ලා නැහැ. සමහර අම්මලා තාත්තලා නුවරඑළිය ගිහිල්ලා නැහැ. දලදා වැඳලා නැහැ. ඊළඟට පුළුවන් කමක් තියෙනවා දඹදිව වන්දනා කරවලා. ඒ වගේ පුළුවන් දෙයක් හරි කරන්න. කරලා මම ඔක්කොම කළා කියලා හිතන්න එපා. මේක පාරමී පුරනවා වගේ එකක් මේ මව්පිය උපස්ථානෙ කියන්නේ. දැන් මේ ජීවිතේ මහ බෝධිසත්වයන්ගේ පාරමිතාව තමයි මව්පිය උපස්ථාන. වඳුරෙක් වෙලා කරපු පාරමිතාව තමයි මව්පිය උපස්ථාන. ගිරවෙක් වෙලා කරපු පාරමිතාව තමයි මව්පිය උපස්ථාන. එහිමයි සම්බුදු වුනේ. ඒ නිසා පින්වතුනි ඔන්න ජීවිතයට එකතු කරගන්න පින්කම් 10ක්. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් ගැනීම, ඊළඟට වත්පිළිවෙත් සේවා කිරීම, වගකීම් දැරීම, ඊළඟට ධර්ම දේශනාව, බණ ඇසීම, සම්මා දිට්ඨිය. ඒ වාස්සේ තමයි මව්පිය උපස්ථානෙ තියෙන්නේ. මව්ට උපස්ථාන කිරීම, පියාට උපස්ථාන කිරීම, gedara වඳින්න කෙනෙක් හදා ගැනීම. නිසා අම්මලා තාත්තලාත් මේ බණ අහලා සෑයක් බෝධියක් වගේ දරුවන්ට උපස්ථාන කරන්න සෑයක් බෝධියක් වගේ ඉන්න ඕනේ ඉතින්. කෑකොස්සන් ගාගෙන බැනගෙන එහෙම නැතුව පොඩ්ඩක් මව් ගුණයක පීඩන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දෙපැත්තම හැදෙන්න. දරුවෝ දෙමව්පියන්ගේ වැරදි හොයන්න එපා. ඔයාලගේ නිවන හදා ගන්න. කොහොම වුණත් අම්මා අම්මමයි තාත්තා තාත්තමයි. පැහැදිලිනේ? මේක ලේසි නෑ මේක කුසලයක්. සුකරානි අසාදුනි යත්තවේ අහිතානිච තමන්ට අයහපත් දේවල් කරන්න හරිම ලේසි. යං වේ සුඛංච සාදුංච තං වේ පරම දුක්කරං.
ඕන අවසානයේට ඔය සීල් එක තියාගන්න. මව්පිය උපස්ථානය කියන්නේ Tamante යහපත පිණිස පවතින දෙයක්ද අයහපත පිණිස පවතින දෙයක්ද? යං වේ සුඛංච සාදුංච හොඳ දෙයක් නම් සැපේ ලැබෙන දෙයක් නම් තං වේ පරම දුක්කරම්. ඒක නම් ලේසි නෑ. එහෙනම් මව්පිය උපස්ථානකින් ලේසි එකක්ද අමාරු දෙයක්ද? අමාරු. මව්පිය උපස්ථාන කරන්න යද්දී වෙහෙස අමාරුව එපා වීම එද්දී බුදුබණ පදේ සිහි කරන්න. මෙච්චර අමාරු අපහසු මේක යහපත් නිසා. මේකෙන් මා ඈතර වෙන නිසා. පැහැදිලිනේ? නිසා ඔබටත් මටත් මේ යහපත් ගුණධර්ම පුරුදු කරගෙන සතර අපායෙන් නිදහස් වෙන්නත් අමා නිවන ලබා ගන්නත් වාසනාව ලැබේවා.